හරි අපි රෙකෝඩින් එක පටන් ගමු. මේ රෙකෝඩින් එකේදී අපි කතා කරමු ෆයිල් ඕගනයිසේෂන් ඇන්ඩ් ඉන්ඩෙක්සිං සහ ක්වරි ප්‍රොසෙසිං කියන පාර්ට් දෙක. ඒ කියන්නේ DS මොඩියුල් එකේ අපේ ඩේටාබේස් සිස්ටම් එකේ තියෙන ප්‍රධානම මාතෘකා දෙකක් ෆයිල් ඕගනයිසේෂන් ඇන්ඩ් ඉන්ඩෙක්සිං. හරි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද ෆයිල් ඕගනයිසේෂන් සහ ඉන්ඩෙක්සිං කියලා කියන්නේ? හිතන්නකෝ අපි දැන් මේ කතා කරන්නේ database system එකක් ගැනනේ. database එකක් ගත්තට පස්සේ මේ DB එකේ data store වෙන්න ඕනේ. ඒතර අපි කතා කරා කලින් ORDBMS ගැන. ඒ කියන්නේ object relational databases ගැන. මීට කලින් අපි database ගැන කතා කරලා තියෙනවා. එතනදී මේ හැම database එකක්ම relational database විදිහටනේ ගියේ. එතනදී objects use උනේ නැහැ. හැබැයි මේ relational database එකට OOP concept එකතු කරපු object oriented concept එකතු කරපු database වර්ගයක් විදිහට තමයි මේ ORDB කියන එක ආවේ. එතනදී ORDB එකට උදාහරණයක් විදිහට Oracle ගැන කතා කරා. ඒ වගේම තවදුරටත් ඉස්සරහට යද්දී අපිට database එකක් සම්බන්ධ මෙන්න මේ වගේ database එකක් සම්බන්ධව performance එක කතා කරන්න ඕන. ඒ කියන්නේ අදාළ data store කරද්දී ඒ අදාළ data fetch කරද්දී කියන ඔන්න ඔය ආකාර දෙකෙදි කියන්නේ store කරනවා කියන්නේ insert එහෙම නැත්නම් update එකක් කරනවා එහෙම නැත්නම් ගන්නවා නම් ඒකට අපි කියනවා select එකක් කියලා. ඔන්න ඔය දේවල්නේ කරන්නේ database එකක table එක. ඉතින් ඔන්න ඔය දේවල් කරද්දී performance එක වැඩි කරන්න නම් මෙන්න මේ insertion එක updation ඒ වගේම deletion කියන ඔය දේවල් ටිකක් හොඳ විදිහට කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔය හැම දෙයකටම අපිට දැනගන්න වෙනවා කොයි විදිහටද මේකේ ඕගනයිසේෂන් එක සිද්ධ වෙන්නේ සහ ඉන්ඩෙක්ස් මොන වගේ තැනකටද යූස් කරන්න කියලා. ඔන්න ඕකට තමයි මේ ෆයිල් ඕගනයිසේෂන් සහ ඉන්ඩෙක්සින් කියලා ටොපික් එකක් දීලා තියෙන්නේ. හරිද? අපි ඉක්මනට යන් මම සරලව කියාගෙන යන්න. හිතන්න ටේබල් එකක් තියෙනවා. ටේබල් කියන්නේ database එක ඇතුලේ තියෙන ටේබල් එකක්. DB එක ඇතුලේ ටේබල් එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේ වගේ ටේබල් එකක් ගත්තාම මේ හැම ටේබල් එකකටම අදාළව ලොජිකල් ටේබල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තරම physically data store වුණාට ඒ physical data තියෙන ටේබල් එකට එක වගේම තව ටේබල් එකක් තියෙනවා logical table එකක්. පැහැදිලිද? එතකොට මෙන්න මේ logical table එකක් ගත්තාම මේ logical table එකේ ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. logical table එක ඇතුලේ මෙන්න මේ වගේ pages සමන්විත වෙනවා. pages. හරිද? එතකොට යදාල table එකේ pages කීපයක් තියෙන්න පුළුවන්. ඒ හැම page එකක් ඇතුලෙම ආය පොඩි කොටසක් තියෙනවා. මේකට අපි කියනවා slot එකක් කියලා. මේකකට කියනවා slot එකක් කියලා. එතකොට slots කීපයකින් තමයි page එක සමන්විත වෙන්නේ. ඒ වගේම මේ slot එකක් ඇතුලේ තියෙනවා පොඩි records. records ගොඩක් එකතු වෙලා තමයි entire slot එකක් හැදෙන්නේ. එහෙම records වලින් සමන්විත slot ගොඩක් එකතු වෙලා තමයි entire page එකක් හැදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ page එක. pages ගොඩක් එකතු වෙලා තමයි මේ වගේ table එකක් හැදෙන්නේ. හරි logical table එකක් හැදෙන්නේ. තේරුණාද? එතකොට හරි එහෙනම් මට කියන්නකෝ මෙන්න මේ එක රෙකෝඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න විදිහක්. රෙකෝඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ හිතන්න අපිට මම මෙතන උඩ ගන්න රෙකෝඩ් එකට අදාළ ID එකක් තියෙනවා කියලා. රෙකෝඩ් ID එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මේ ස්ලොට් එක සහ මේ පේජ් එක මත. එහෙනම් ස්ලොට් ID ධන page ID කියන දෙක තියෙනවා නම් අපිට පුළුවන් නේද රෙකෝඩ් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඔන්නෝම තමයි රෙකෝඩ් ID එක හැදෙන්නේ slot ID සහ page ID පදනම් කරගෙන. හරිද? හරි. ඒක ඕකේ. මම දැන් මේ ඉක්මනට කරගෙන යන්නේ. ඒ හින්දා in detail එකක්වත් කියන්න යන්නේ නැහැ. ওই දේවල් ටික මතක තියාගන්න. ඊට පස්සේ මම යනවා අපිට පුළුවන් ඔන්න ඔය logical table එක use කරලා දේවල් කීපයක් කරන්න. හරිද? ප්‍රධාන දේවල් දෙකක් කරන්න පුළුවන්. ඒ දේවල් දෙක තමයි
data search කරන්න පුළුවන්. ඒ වගේම data seek කරන්න පුළුවන්. හරිද? මේ දෙක අතර වෙනසක් තියෙනවා. search කියලා කියන්නේ sorry data seek නෙවෙයි මෙතෙන්ට එන්නේ modify කරන්න. search එකේ තමයි කොටස් දෙකක් බෙදෙන්නේ ඒක මම කියන්නේ. හරිද? ඒතර දේවල් දෙකක් mainly කරන්න පුළුවන් මේ වගේ table එකකට. එකක් තමයි ඒක ඇතුලේ තියෙන data අපිට search කරන්න පුළුවන්. මොනවද තියෙන data කියලා. අනිත් එක තමයි ඒ data modify කරන්න පුළුවන්. හරිද? modify කරන්න පුළුවන් ඒකේ තියෙන data. එතකොට search කරනකොට අපිට දේවල් දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි scan අනිත් එක seeking. හරිද? scan සහ seek. scan කියලා කියන්නේ අපේ තියෙන full table එකම මුල සිට අගට whole table එක scan වෙනවා. හරිද? whole table එක scan වෙනවට කියනවා අපි scanning කියලා. එතනදී අපිට use කරන්න පුළුවන් select query එකක් select all from table name එක. හරිනේ. අපි අදාළ table එකෙන් full detail ටික අදිනවා නම් select all from table name එක නේද දාන්නේ. ඒ කියන්නේ searching එකක් තමයි එතන යන්නේ. එතන මතක තියාගන්න ඕන දේ තමයි අතර full table එක scan වෙනවා. එතන ඔන්න scanning. හැබැයි seek කියන එකේ පොඩ්ඩක් ඊට වඩා වෙනස්. seek කියන එකේ තව condition එකක් මෙතෙන්ට වැඩි වෙනවා. මොකද්ද? seek කියන එක කොටස් දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි sequential seeking. අනිත් එක range seeking. හරිද? range seeking. sorry මේක නම equality seeking range seeking. හරිද? මොකක්ද මේ දෙකේ වෙනස? දැන් scan එකේදී මම කියවනේ full table එක scan වෙනවා කියලා. හැබැයි seeking වලදී වෙන්නේ select all from query එකම තමයි. select all ද හරි මොකක් හරි මෙතන දාන්න පුළුවන් from table name එක. ඊට පස්සේ දානවා where කියලා condition එක. එතනදී මොකද්ද වෙන්නේ? යම්කිසි condition එකක් මත පදනම් වෙලා මෙතන යම්කිසි condition එකක් දානවනේ. යම්කිසි condition එකක් මත පදනම් වෙලා මෙයා අනුව යම්කිසි data එකක් මෙතෙන්ට මේ table එකෙන් දැන් මම මේ query ගැන කියන්න යන්නේ නැහැ. query දන්නවනේ. එකෙන් අපිට output එක විදිහට එනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ condition එක ආකාර දෙකකට දාන්න පුළුවන්. මොකද්ද? හිතන්න condition එකට දානවා std id එක සමානයි 120 වෙන කෙනාට අදාළ data ටික දෙන්න. දැන් බලන්න full table එක scan වීමක් නෙමෙයි මෙතනදි වෙන්නේ. මෙන්න මේ condition එක මත පදනම් වෙච්ච seeking එකක්. එහෙම නැත්නම් searching එකක්. අන්න ඔය වගේ දෙයකට කියනවා direct equality එකක් තියෙන්නේ. ඒකට අපි කියනවා equality seeking කියලා. හරිද? range seeking කියන්නේ මෙතෙන්ට දානවා යම්කිසි range එකක්. හිතන්න employee කෙනෙක් වගේ ඉන්නවා නම් salary 120 මෙන්න මේ ගානට වඩා වැඩි salary එකක් තියෙන කට්ටිය අරගෙන දෙන්න. යම්කිසි range එකක් නේද? ඒ වගේ එකකට අපි කියනවා range seeking කියලා. දැන් ඔන්න seeking ආකාර දෙක modify කියන එක කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය modification එකක්. එතනදී මොනවද modification කියලා වෙන්නේ? එක්කෝ insert කරනවා. data එකක් insert queries. එහෙම නැත්නම් update කරනවා. update query. අනිත් එක delete query. පැහැදිලිද? delete query එක කියන්නේ. ඔන්න ඔය දේවල් ඔන්න මම මුලින්ම කිව්වේ table ගැන table එකේ මොනවද තියෙන්නේ කියලා ඊට පස්සේ ඒ අදාළ table එකක් එක්ක කරන්න පුළුවන් දේවල් මොනවද කියලා දුන්නා ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් හරිද ඒ කියන්නේ searching සහ modification කියන මේ දේවල් ටිකක් efficient විදිහට කරන්න හරිද efficiency කරන්න අපිට සිද්ධ වෙනව නේද දැන් මේ දේවල් ගොඩක් කාර්යක්ෂම විදිහට කරන්න නම් අපි data ඒ table එකට save කරද්දී
එක methods use කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ අදාළ data save කරනකොට ඒ save වෙන්න අපිට විවිධ organization methods use කරන්න වෙනවා. තේරෙනවද? සරලව කිව්වොත් අපි කලින් කතා කරා මතකද hard drive එක ගැන? hard disk එකේ මෙන්න මේ විදිහට platter එකක් ගත්තොත් මේ platter එකේ මේ විදිහට tracks තියෙනවනේ. මේ එක රවුමකට කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වටේ තියෙන එක රවුමකට කියනවා track එකක් කියලා. ඕව මතකයිනේ. එතකොට track එකක් සහ මෙන්න මේ කොටසක් අතර තියෙන එකට කියනවා sect එකක් කියලා නේ. sect එකක්. එතකොට මේ වගේ එකක data store වෙද්දී මතක් කරගන්න දැන්. data store වෙද්දී විවිධාකාර තිබ්බ නේද data store වෙන්න. එකක් තමයි එක ළඟ data save කරනවා. ඊට පස්සේ තැන් වල data save කරනවා. මතකද? ඔවට විවිධ නම් තිබ්බ මේ තැන් වල තියෙන ඒවා එක තැනකට ගන්න එකට නමක් තිබ්බා. ඔය වගේ කතාවක් තිබ්බ නේද? ඒතර අපි data save කරන විදිහ අනුව මේකෙන් data නැවත ගද්දී read කරද්දී ගත වෙන time එක වෙනස් වෙනව නේද? අපි දන්නා මේකට තියෙන යම්කිසි header එකක්. header එක කියවන්න ගියාම මෙයාව දෙපැත්තට rotate වෙවි යන rotational delay එකක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ head එක move කරන්න යන delay එකක් තිබ්බා. ওই විදිහට times 3ක් එකතු වෙලා නේද මේ hard එකකින් සම්පූර්ණ data ටික read කරන්න ගත වෙන කාලය තීරණය කරේ. ඔව්. ඒ දේම තමයි database එක. database එකේ මේ විදිහට flatters වල නෙමෙයි data store වෙන්නේ. හැබැයි එතනදිත් hard එකක් ඇත්තටම තියෙනවනේ ඒ time එකත් ගත වෙනවා. ඒක ගැන හිතන්න එපා. එතකොට database එක ගත්තොත් ඒ database records save වෙන විදිහ මත මෙන්න මේ scanning එක, seeking, searching, modification ඔය හැම දෙයක්ම තීරණය වෙනව නේද? එයාලගේ efficiency එක. අන්න ඒක තමයි දැන් මම මේ දේවල් කියලා හිටියේ මෙන්න මේකේ efficiency එක වැඩි කරන්න නම් data save කරද්දී අපිට විවිධ ක්‍රමවේද use කරන්න වෙනවා. එතනදී ප්‍රධාන විදි 3ක් ගැන කතා කරනවා. හරිද? එකක් තමයි මෙන්න මෙව්වට තමයි කියන්නේ file organization methods කියලා. ඒතර files organize කරන්න පුළුවන් methods තුනෙන් පළවෙනි එක තමයි කියන්නේ heap file organization කියලා. heap file organization. දෙවෙනි එකට අපි කියනවා sequential file organization. මට මෙතනින් වැරදුනේ අර sequential කියන එක මෙතෙන්ට ගත්තේ මෙයා equality එතෙන්ට එන්න ඕන මෙතෙන්ටයි sequential file organization method එක. තුන්වෙනි එක තමයි hash file organization method එක. තේරෙනවද? ප්‍රධාන heap file, sequential file සහ hash file organization method එක. ඔන්න ඔය ආකාර තුනට data store වෙනවා. පැහැදිලිද? හරි. අපි බලමු ඔය විදි තුන ගැන. මම එකින් එක in detail කතා කරන්නේ නැහැ. නිකන් උඩින් summary එකක් විදිහට තමයි මේකෙදි මේ recording එකේදී කරගෙන යන්නේ. හරිනේ? හරි. අපි ගමු heap file organization එක. heap file organization එකේදී data save වෙන්නේ random විදිහට. හරිද? ඒ කියන්නේ අදාළ හිතන්න අපි නා hard එකේ platters ගමු. නිකන් හිතන්න මෙහෙම. මේ database එක කියලා. මෙතන data store වෙනවා, මෙතන store වෙනවා, මෙතන store වෙනවා ආදී විදිහට random විදිහට තමයි data save වෙන්නේ heap file organization එකේදී. ඒතකොට හිතන්න the random විදිහට data store වෙනවා නම් තැන් වල අපිට ආයේ data එකක් දාද්දි insert කරද්දි එච්චර ලොකු අවුලක් නැහැ නේද? මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ හිත ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ තවත් තැනකට දාන්න පුළුවන්. ඒ කියන්නේ insertion එක more efficient නේද? efficient විදිහට කරන්න පුළුවන් නේද? heap file organization එකේදී. ඇයි ස්ථිර තැනක් නැහැනේ. මොකද sorting order එකකට දානව නෙවෙයි. sorting order එක දානවා නම් අපි ටිකක් හිතන්න වෙනවා. කොතනද අවසානට දැම්ම එතනින් පස්සේ ඊළඟ එක දාන්න ඕන. ඊට පස්සේ ඊට වඩා වැඩි එක්කෙනෙක් දාන්න ඕන. අර sorting එකේදී ascending descending අනුව. හැබැයි heap file එකේදී randomly data දාන හින්දා insertion එක more efficient. තේරුණාද? හරි. දෙවෙනි විදිය මොකද්ද? sequential file organization. එතනදී data store වෙන්නේ save වෙන්නේ sorted විදිහට. හරිද? මම මේ සරලව නිකන් කියාගෙන යන summary එකක් විදිහට sorted විදිහට තමයි data store වෙන්නේ. එතනදී sorted විදි දෙකක් තියෙනවා. එකක් ascending අනිත් එක descending. හරිද? ඔය මොන විදිහට හරි data store වෙන්නේ sorting විදිහට. එතකොට අනිවාර්යෙන් data දාන්න ඕන එක පිළිවෙලකට.
ඒතර පිළිවෙල හිතලා තමයි දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට දාද්දී insert කියන එක more efficient ද නැද්ද? නෑ නේද? insert එක ඊටාම efficient විදිහට කරන්න අමාරුයි. මොකද ඒක හරියට තැන බලලා ඒ place එකට save කරන්න ඕනේ. හැබැයි හිතන්න range seeking වගේ. range seeking කියන්නේ මොකද්ද? යම් කිසි අගයකට වඩා වැඩි හෝ අඩු හෝ between මෙන්න මෙතෙන්ට වඩා වැඩි මෙතෙන්ට වඩා අඩු තේරෙනවද? ඒ කියන්නේ යම් කිසි range එකක් එකක value seek කරනකොට මේ method එක හොඳද නැද්ද? හොඳයි. ඇයි? sorted order එකට තමයි already save වෙලා තියෙන්නේ. ඉතින් range seeking වගේ වැඩකට sequential file organization එක නියමයි. තේරෙනවද? එතකොට range seeking ඕ range එකක් search කරන එක ගොඩක්ම efficient විදිහට කරන්න පුළුවන්. sequential file organization method එකේදී. හරිද? තුන්වෙනි එක තමයි hash file organization method එක. හරිද? hash file organization. මෙතන data save වෙන්නේ යම් කිසි function එකක් අනුව. එහෙම හිතමුකෝ අපි. function එකක් අනුව තමයි data save වෙන්නේ ගිහින්. එතනදී data save වෙන්නේ function එකක් මත පදනම් වෙලා. එතකොට මේ වගේ hash file organization එකකින් data save කරපු එකකින් වඩාත් efficient විදිහට කරන්න පුළුවන් දේ තමයි equality seeking කියන එක. ඒ කියන්නේ මෙතන මෙන්න මේ වගේ දෙයක්. equality searching කියලා seeking කියලා කියන්නේ මොකද්ද? මම කියවන්නේ දැන් std student id එක 120 වෙන කෙනා select කරන එකනේ කරන්නේ. ඒතර function එකක් use වෙනවා නම් මේ function එක ඇතුළට දෙනවා අපි std id එක සමානයි 120 වෙන කෙනා හොයලා දෙන්න. හරිද? ඒතර අර database එකේ save වෙච්ච තැනින් මෙන්න මේ function එක මත පදනම් වෙලා තමයි data ටික search කරලා දෙන්නේ. directම ගන්න පුළුවන් එයා දාලා data එක. එතකොට යම්කිසි equality seeking එකක්. දැන් equality seek කියන එක දන්නවනේ. මොකද්ද? directම යම්කිසි value එකකට සමාන එකක් තමයි මෙතනින් output එකට දෙන්නේ. අන්න එහෙම කෙනෙක් search කරනවා නම් seek කරනවා නම් වඩාත්ම හොඳ method එක තමයි hash file organization method එක. තේරෙනවද? ඔන්න ඔය විදිහට ප්‍රධාන files organization methods තුනක් තියෙනවා. තේරෙනව නේද? හරි. ඊළඟට අපි යමු indexing part එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි file organization methods තුන හැදිලා තියෙන්නේ. indexing summary එකක් විදිහට කරන්නේ මම in detail කියන්නේ. හරි. indexing ගැන කතා කරද්දී හිතන්න table එකක් තියෙනවා. හරිද? logical table එකක්. මෙන්න මේ table එකෙන් data ගන්න යනකොට අපිට වෙනම separately හදන්න පුළුවන් index table එකක්. හරිද? දැන් මේක මේ යන්නේ අපි උඩින් කතා කරපු hash file organization method එකට අනුව. ඒ කියන්නේ hash එකේදීනේ යම්කිසි function එකක් use කරලා එයා හරහා data එකක් ඇද්දේ. ඉතින් මෙතනදිත් වෙන්නේ මේ indexing වලදී අපිට ඕන මේ logical table එකෙන් යම්කිසි data එකක් ගන්න. හරිද? data එකක් ගන්න. හැබැයි මේ data එක ගද්දී අපිට ගොඩක් efficient විදිහට ගන්න පුළුවන් index එකක් use කරනවා නම් index එකක් කියලා කියන්නේ ඒ අදාළ data තියෙන තැන හඳුනා ගන්න පුළුවන් කෙනෙක්. මෙතනදී index table එකක් වෙනම හැදෙනවා. හරිද? වෙනම හැදෙනවා. එතනදී හිතන්න salary එක සමානයි ලක්ෂ වෙන කෙනාව අපිට seek කරගන්න ඕනේ. කෙලින්ම ගිහින් logical table එක search කරන්න දෙයක් නැහැ. index table එකක් හදලා තියෙනවා නම් අපිට direct යන්න පුළුවන් index table එකට ගිහින්
බලන්න පුළුවන් සැලරි එක 1000 වෙන කෙනා කවුද? ඒ අනුව ID එක මෙතනින් ගිහින් කෙලින්ම ගන්න පුළුවන්. තේරෙනවද? ඉන්ඩෙක්සින් යූස් කරොත් ඔන්න ඔය වගේ වාසියක් තියෙනවා. අපිට ඩිරෙක්ට් සම්පූර්ණ ටේබල් එක සර්ච් කර කර ඉන්න දෙයක් නැහැ. හැබැයි මේ ඉන්ඩෙක්සින් ටේබල් එක හැදෙන්නේ කොහොමද? හරිද? මේ ටේබල් එක හැදෙන්නේ දැන් අපි select query එකක් හරහා select all from table name එක where condition එකට දාන හිතන්නකො මෙන්න මෙයා කියලා where condition එකට දැම්මේ. එතන තියෙනව නේද search value එකක් search key එකක් salary කියන එක. මොකද where condition එකේ තියෙන්නේ salary එක 1000 ලක්ෂ වෙච්ච කෙනා 1 lakh. එතකොට salary කියන කෙනා තමා search key එක වෙන්නේ. තේරෙනවද? එතකොට salary එක මත පදනම් වෙලා තමා index table එක මෙතන හැදෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් salary එක 10 ලක්ෂයට වඩා වැඩි නෙමෙයි මෙතන සමාන තියෙන්නේ. සමාන කෙනා අදාළ table එකෙන් හොයාගන්න. ඉතින් indexing වලදී මෙන්න මේ වගේ search එකක් යනවා නම් වඩාත් efficient විදිහට කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ indexing වලදී searching එක ගොඩක් speed කරන්න පුළුවන්. මෙන්න මේ index table එක වෙනුවෙන් තවත් ඉඩක් වැය වෙනව නේද? space එකක්. ඉතින් more space වැය වෙන එක අවාසියක් මේ indexing වලදී. ඒ වගේම තමයි අපි insert කරද්දී delete කරද්දී එහෙම නැත්නම් update කරද්දී select කරද්දී නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තුන කරද්දී මේ index table එකත් insert කරන්න ඕන, delete කරන්න ඕන, update කරන්න ඕන නේද? මොකද ඒ අදාළ data මේකෙත් update වෙන්න එපේ. එතකොට ටිකක් efficiency එක අඩු වෙනවා. මොකද මේ tables දෙකක ඒ වැඩේ කරන්න ඕන නිසා. හැබැයි select කියන එක ගොඩක් efficient විදිහට කරන්න පුළුවන් index table එක හරහා. තේරුණාද? ඔන්න ඔක තමයි කතාව indexing වල. ඊට පස්සේ අපි යමු කොහොමම index table එක සහ real table එක අතර තියෙන connectivity එක කොයි වගේද කියලා. මේ තියෙන අපේ table එක, මේ තියෙන අපේ indexing table එක කියලා හිතන්නකෝ. මේ table දෙක අතර මේ real table එක, මේ index table එක මෙන්න මේ table දෙක අතර connection එකක් තියෙන්න ඕනනේ. connectivity එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ connectivity එක හදන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරිද? ඒවට අපි කියනවා alternative විදි කියලා. alternative 1, alternative 2 සහ alt 3 කියන method තුන හරහා මෙන්න මේ tables දෙක අතර තියෙන connectivity එක ඇති කරන්න පුළුවන්. හරිද? පළවෙනි විදිහදී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ index ටික තියෙන්නේ දැන් මෙතන අපි කියවන්නේ separate table එකක් විදිහට කියලා. හැබැයි alt 1 එකේදී අපේ තියෙන normal table එකම තමා ඒ table එක අවසානෙට තියෙනවා ඒ indexing table එකේ column එක. තේරෙනවද? ඒ කියන්නේ මේක separate විදිහට නෙවෙයි තියෙන්නේ alternative 1 එකේදී. දෙන්නම එකට තියෙන්නේ. ඒ කියන්නේ indexing table එක සහ normal table එක දෙන්නම එකට තියෙන්නේ. ඔය දේවල් මතක තියෙන්න ඕනේ. මොකද ඉස්සරහට query processing වලදී වගේ ඔක උවමනා වෙනවා. පැහැදිලිද? මේ දෙන්න එකටමයි තියෙන්නේ. එතකොට අනිත් විශේෂත්වය තමයි දෙන්න එකට ඉන්නේ index ටික sorted index තමයි මෙතනදී තියෙන්නේ. index ටික sorted ඒ කියන්නේ ආරෝහණ අවරෝහණ ඔය දෙකෙන් එක විදිහකට sort වෙලා තමයි තියෙන්නේ alternative 1 එකේදී. alternative 2 එකේදී normal table එක සහ index table එක tables දෙකක් විදිහට තියෙන්නේ. එතනදී record ID එකක් දෙපැත්තේ දාලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ record ID එක මෙතන දාලා තියෙනවා. ඒ විදිහට තමයි data connect වෙන්නේ. alternative 3 method එකත් ඔය විදිහමයි. වෙනසකට තියෙන්නේ alternative 2 එකේදී duplicate value consider කරන්නේ නැහැ. ඒ කියන්නේ එකම data එක නැවත නැවත දැම්මොත් එයා ඒ duplicate value විදිහට consider කරන්නේ නැහැ. එක්කෙනයි තියාගන්නේ. හැබැයි alternative 3 එකේ විදිය එකමයි දෙන්න connect වෙන. මෙතන tar ID එකක් record ID එකක් තියෙන්නේ. හැබැයි ඒකෙදී duplicate value consider කරනවා. duplicate values consider කරනවා. මෙතන duplicate value consider කරන්නේ නැහැ. තේරුණාද?
හරි. ඕක තමා ඉන්ඩෙක්සිං වල ප්‍රධානම දේ. අනිත් දේ තමා මෙන්න මේ ඉන්ඩෙක්සස් මං කියවනේ දැන් මෙතන sorted order එකකට තියෙන්නේ කියලා. sorted විදිහට තියෙනවා නම් අපි ඒකට නමක් කියනවා clustered කියලා. clustered අකුරු මෙහෙම. අනිත් එක තමා sorted නෙවෙයි නම් unordered විදිහට නම් තියෙන්නේ. අන්න ඒකට කියනවා unclustered කියලා. තේරුණාද? clustered and unclustered index කියලා කියන්නේ ඔන්න ඔකට ordered සහ unordered. sorted නැත්තම් unclustered එහෙම නැත්තම් ordered නම් ඒකට අපි කියනවා clustered කියලා. තේරුණාද? හරිනේ. ඔන්න ඔය ID එකක් තියාගෙන අපි ඔහොමම යමු. දැන් මෙතන hash file organization එකකින් ඔතෙන්ට ගියේ. ඒකෙම තව පාර්ට් එකක් තියෙනවා. hash file organization එකට අදාළව. හරිද? හරි. මේක නෑ පිළිවෙලක් නෑ කියලා හිතෙයි. මම ඉක්මනට මේ කරගෙන යන්නේ ඕන දේවල් ටික විතරයි. එකින් එක මම කියන්න යන්නේ නැහැ. හරි hash file organization එකට යන්කෝ. මෙතනදී අපිට ප්‍රධාන hashing වර්ග දෙකක් තියෙනවා. hashing කියන්නේ දැන් මොකක්ද කියලා දන්නවා. කොහොමද ඒ අදාළ hash file organization එකේදී data store වෙන්නේ කියලා දන්නවා. function එක මත පදනම්ව තමයි data store වෙන්නේ. ඒතොර ඒක ගොඩක් efficient විදිහට කරන්න පුළුවන් equality search එක. ඇයි ඒ යම්කිසි condition එකක් දුන්නට පස්සේ ඒ condition එක check කරලා කෙලිම equality එකක් ඒ condition එක අනිවාර්යෙන් අර සමානයි මේක වෙච්ච. ඒ කියන්නේ std id එක සමානයි 120 වෙච්ච කියන එක සමාන කිරීමත් එක්ක තියෙන එකක් වෙන්න ඕන hash file එකේදී. මෙතනදී hashing වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි static hashing අනිත් එක dynamic hashing. static and dynamic hashing. static එකේදී මොකද වෙන්නේ? දැන් මෙතන ඇත්තටම static සහ dynamic කියලා දෙකක් එන්න හේතුව static එකේ යම්කිසි problem එකක් තියෙනවා, issue එකක් තියෙනවා. ඒකට solution එකක් විදිහට තමයි dynamic hashing එක ආවේ. static එකේදී මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. හිතන්න යම්කිසි data එකක් තියෙනවා. ඒක save කරන්න ඕන මෙන්න මේ table එකේ. මේ තියෙන්නේ rows කියලා හිතන්නකෝ. row 0 1 2 3 4 පිළිවෙලක් තියෙනවා. මෙහෙම කියලා හිතන්නකෝ. 0 1 2 3 4 5 6 7 8 9 මේ data එක දැන් save කරන්නයි යන්නේ. නිකන් save කරන්න දෙන්නේ නැහැ. යම්කිසි function එකක් හරහා තමයි ඒ data ටික save වෙන්නේ. හරිද? හිතන්න මම age කියන data එක තමයි save කරන්නේ. මොකක් හරි age එකක් මේක save කරන්න එන්නේ. function එකේදී කියනවා function එක තමයි age එක modulus division 10. එහෙම වෙන කෙනා data මෙතන save කරන්න කියලා කියන්නේ. මෙතනදී save කරන විදිහ තමයි මේ function එක මත පදනම්ව. මොකද්ද කියන්නේ? හිතන්න age එක 24 වෙන කෙනෙක් එනවා. ඒ age එක 24 කියන කෙනා save කරන්න. දැන් මේ අදාළ table එකේ කොතනද data එක save කරන්නේ? ඒක තීරණය කරන්නේ function එක. අපි බලමු. age එක 24යි. එහෙනම් මේ function එකේදී කියන්නේ 24 modulus කරන්න 10න් උත්තරේ කීයද? modulus division එකේදී මොකද වෙන්නේ? 24 10න් බෙදුවට පස්සේ 2යි 20යි 4ක් ඉතිරි 40ට කීයද? 4යි කොහොමද යන්නේ? නෑ modulus එකේදී කතා කරන්නේ ඉතිරි ගානනේ. ඔච්චර බෙදෙන්නේ නැහැ. 4 තමයි ඉතිරි. හරි flow division එකක් නෙමෙයි තියෙන්නේ modulus එකක්. එතකොට 4 ඉතිරි මේව නම් දන්නවනේ. ඒක 10න් බෙදුවට පස්සේ ඉතිරි 4යි. එහෙනම් 4 කියන තැන ගිහින් මෙයා
සේව් වෙනවා. හරිද? ඊට පස්සේ ආයේ දෙමු 20 මොඩියුලස් ඩිවිෂන් 10 කීයද? දැන් ආයේ බෙදලා පෙන්වන්න දෙයක් නැහැ නේ. 20 10 බෙදුවට පස්සේ 2යි ඉතිරි බිඳුවයි. බිඳුව කියන තැන data එක සේව් වෙනවා. දැන් තේරෙන්න ඕන වැඩේ. 30 දුන්නොත් 31 කියලා හිතන්න. 31 බෙදීම 10 මොඩියුලස්. එතනදී කීය දෙන්නේ? 1 තමයි මොඩියුලස් ඩිවිෂන් කරොත් 10 එකෙන් ඉතිරි වෙන්නේ 1 කියන තැන සේව් වෙනවා. ওই විදිහට ඉතින් දෙන එජ් එක අනුව සේව් වෙන්න පුළුවන්. සේව් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ආය පාරක් 34 කියන වැලියු එක දෙනවා එජ් එක විදිහට 10න් බෙදුවට පස්සේ ඉතිරි 4යි. දැන් 4 ෆිල් නේද? 4 කියන තැන data දාන්න බෑ. එහෙම වුණ ගමන් අලුතින් overflow page එකක්. එහෙම නැත්නම් overflow page එකක් හැදිලා ඒ 4 කියන එකට මේ වැලියු එක වැටෙනවා. ආය පාරක් 44 දුන්නොත් ඒත් එන්නේ 4 නේද? එහෙම වුණොත් එයාත් එක්ක කනෙක්ට් වෙනවා තව overflow page එකක් මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම තමයි data save වෙන්නේ මේ function එක මත පදනම්ව. ඒතර function එකකට අනුව static එකේදී save වෙන්නේ hashing මතක තියාගන්න එක. එතකොට මෙන්න මේ method එකේ overflow වෙන pages හැදෙනවා. overflow pages හැදෙනවා. හරිද? ඔන්න ඕක ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? overflow pages හැදෙන එකද ප්‍රශ්නේ? ඔව්. මේක issue එකක්. overflow pages හැදෙන එක. තව issue එකක් තියෙනවා උතන. ඒක තමයි මෙහෙම overflow pages හැදිලා යම්කිසි overflow page එකක් මම අයින් කරොත්, ඒ කියන්නේ page එකේ තියෙන data ටික මම erase කරොත්, empty කරොත් මේ මැද ඉන්න කෙනාව අයින් වෙන්නේ නැහැ. ඒ ස්පේස් එක ඒ විදිහටම තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ස්පේස් wastage එකකුත් ඇති වෙනවා. තේරෙනවද? overflow pages and space wastage කියන issue එක ඇති වෙනවා static hashing වලදී. තේරෙනවද? ඉතින් එතකොට මතක තියාගන්න ඕනේ ඔන්න hashing වලදී data store කරන විදිහ මොකරි function එක මත පදනම්ම තමයි store වෙන්නේ. එතනදී issues දෙකක් ඇති වෙනවා. මෙන්න මේ දෙක. ඔන්න ඕකට විසඳුමක් විදිහට තමයි dynamic hashing කියන එකට යන්නේ. තේරුණාද? ඔන්න ඔතනින් තමයි dynamic hashing කියන කතාව එන්නේ. එතකොට dynamic hashing වලදී කොහොමද values save වෙන්නේ? මෙතන යන්නේ global depth සහ depth එකක් අන local depth කියලා කතාව. හරිද? හිතන්න අර විදිහට මම data එකක් save කරනවා හරි මෙහෙම හිතන්නකෝ මම අර විදිහටම data එක save කරන්න යන්නේ දැන් මේ තියෙන්නේ 0 1 2 3 කියන positions නේ data එකක් save කරන්න යනවා අර විදිහටම age එක කියලා හිතන්න age එක save කරන්න යනවා අර වගේම check කරලා බලනවා එතනදී check කරලා බලලා මෙන්න මෙතන ඒ අදාළ page එකේ තියෙනවා global depth කියලා එක්කෙනෙක් global depth එක 2යි නම් global depth එක 2යි නම් දෙකේ තේරුම තමයි මෙන්න මේ bit ගාන. ඒ කියන්නේ 00011011 කියන්නේ bit දෙකකින් හදන්න පුළුවන් අවස්ථානේ. මෙතන bit 3 තිබ්බොත් අවස්ථා 8ක් තියෙයි. ඇයි ඒ දෙකේ 3 වෙනි බලය 8 නිසා. හරිද? 4 තිබ්බොත් දෙකේ 4 වෙනි බලය 16ක් වෙයි. මෙතන 2 තිබ්බොත් global depth එකේ තේරුම තමයි මෙන්න මෙහෙම save කරන්න පුළුවන් buckets කීයක් හැදෙනවද කියලා. මේකකට කියනවා bucket එකක් කියලා. හරිද? එතකොට වෙන්නේ දෙන date එක age එක අර විදිහටම අපි හිතමු 20 කියලා බෙදීම 10 එතකොට උත්තරේ 0යි
බිඳුව කියන පොසිෂන් එකේ ස්ටෝර් වෙනවා. හරිද? මේවට කියනවා බකට්ස් කියලා. හැබැයි මේ බකට් එකක් ගත්තොත් ඒ බකට් එක ඇතුළෙත් මම මේක බකට් එකක් එළියට ගත්තේ ඇතුළේ තියෙනවා අර ග්ලෝබල් ඩෙප්ත් එක වගේම තවත් ඩෙප්ත් එකක්. ඒකට අපි කියනවා ලෝකල් ඩෙප්ත් එක කියලා. ග්ලෝබල් ඩෙප්ත් එක 2යි නම් ලෝකල් ඩෙප්ත් එක 2මයි. මෙතන 2 කියන එකේ අයිඩියා එක තමයි කොච්චර වැලියු ප්‍රමාණයක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්ද ඒ බකට් එකට කියන එක. හරිද? ඒතර මම දැන් මෙතන data save වෙන විදිය කියන්නේ නැහැ. උඩ method එකම තමයි. හරිද? මෙතන මම විශේෂ කරලා කියන්නේ මෙන්න මේ දෙක. ඒතර global depth එකෙන් කියන්නේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඒ අදාළ pages එතන මෙතන pages කීයද කියන එක දෙකේ බලයක් විදිහට. හරිද? global depth එකෙන් කියන්නේ 001011 කියන්නේ ඒ ප්‍රමාණය. කියන්නේ දෙකේ දෙකක්. ඒ bit ප්‍රමාණයම තමයි මෙතෙන්ට යන්නේ. local depth එකට. හැබැයි local depth එකෙන් කියන්නේ how many values can store in bucket. ඒ bucket එකේ. ඒතර මෙතන 4ක් data save කරන්න පුළුවන්. දැන් අරට වඩා වැඩේ ඕකේ. 20 දුන්නොත් මෙතන save කරනවා. 30 දුන්නොත් 30ත් ඉතින් 10න් බෙදුවොත් බිඳුවනේ. මෙතන save කරනවා. 40 දුන්නොත් දැන් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට save කරගෙන යන්න පුළුවන්. හැබැයි මේකත් යම් කිසි ප්‍රමාණයකට මදි වෙනවනේ. එහෙම වෙච්ච ගමන් මෙයාට අදාළ මේක බකට් එකනේ. බකට් A කියලා හඳුන්වමු අපි. මෙයා බකට් A නම් ඒ බකට් එක මේ ඉන්නේ A. මෙයා B C D විදිහට හඳුන්වුවොත් මේ තියෙන බකට් A කියන එක. එයා මදි වුණොත් තව බකට් එකක් එහා පැත්තෙන් හදනවා. ඒකට කියනවා image බකට් එකක් කියලා. image බකට් එකක්. එතකොට මෙතන මේ කියන්නේ A2 කියලා. ඒ කියන්නේ මෙයා හඳුන්වන්නේ A2 කියලා. මෙයා A, මෙයා A2. තේරෙනවද? ওই විදිහට තමයි ඉස්සරහට යන්නේ. හැබැයි මෙතනදි මතක තියාගන්න image bucket එකේ අරට වඩා එක bit එකක් වැඩි වෙනවා. හරිද? ඒකදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඇත්තටම මේ bucket එකට අදාළව data save වෙන්නේ හිතන්නකෝ මේක මෙන්න මේ විදිහට ගන්නකො. ඔන්න 4ක් තියෙනවා. buckets 4ක් 00011011. එතකොට 12 කියන සංඛ්‍යාව මේකේ save කරන්න ඕනේ. හරිද? මෙයාව බයිනරි කරනවා. කොහොමද? 128 32 16 8 4 2 1 12 හරිනේ. එතකොට 16 8 4 2 1 මෙන්න මේ අවසාන බිට් දෙක ගන්නවා. ඇයි? global depth එක සහ මේකට අදාළ local depth එක දෙක නිසා. ඒ බිඳුව නම් ඒ බිට් දෙක බිඳුව කියන එකට අදාළ බකට් එකේ තමයි ඒ අදාළ data එක save වෙන්නේ. හරිද? දැන් මේ කලින් කිව්ව කතාව මම මෙතනින් කිව්වේ 10න් බෙදුවට පස්සේ එන එකනේ. ඒක මම කියලා දෙන්න කිව්වේ ඒ විදිහට නෙවෙයි මේකේ data save වෙන්නේ. විදිහ තමයි මේක. save වෙන method එක මෙන්න මේ විදිහට ඇත්තටම binary වෙලා binary එකේ අවසාන bit දෙක අනුව තමයි මෙතනට data save වෙන්නේ. හරිද? හිතන්න ඊළඟට 32 කියන සංඛ්‍යාව තියෙනවා කියලා. 128 64 32 16 8 4 2 1. එතන අවසාන බිට් දෙක ඒත් බිඳුව නේද? එහෙනම් 32 කියන සංඛ්‍යාව සේව් වෙන්නේ මෙන්න මේ බකට් එකේම තමයි. ඔහම ගිහින් යම් කිසි ප්‍රමාණයක් කියනවනේ මේක ෆිල් වෙන ඔක්කොම ෆිල් වුණාට පස්සේ ආයෙ හැදෙන බකට් එක තමයි මම කිව්වේ ඉමේජ් බකට් එක කියලා. ඒකේ බිට් 3ක් තියෙනවා. බිට් 3ක් තියෙනවා කියන එකේ තේරුම තමයි බිඳුව කියන එක කියනවනේ මේ ඉන්නේ. තේරුම් ගන්න. මේ බිඳුව කියන බකට් එක බිඳුව කියන බකට් එකට ඉස්සරහට බිට් එකක් තව ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න ඕක තමයි බිට් 3ක් විදිහට කැල්කියුලේට් කරන්න. ඒතර ඇඩ් වෙන්න පුළුවන් බිට් දෙකයිනේ 0යි 1යි. ඒතර බිඳුව කියන එකට ඉස්සර මතක නම් සබ්නෙටින් ගණන් වලදී නෙට්වර්කින් වල මෙන්න මේ වගේ දෙයක් කරා. ඒකකින් කියන්න යන්නේ නැහැ. එකක් බිට් එකක් ඇඩ් කරපු ගමන් අර මතකද මේ සබ්නෙට් පාර්ට් එකට සහ නෙට්වර්ක් පාර්ට් එකට ඇඩ් කරා බිට්ස්. ඔය වගේ කතාවක් තමයි මෙතනට යන්නේ. ඒතර 0 සහ 1 ඇඩ් කරනවා. එතකොට බිට් 3 වෙනවා මෙතෙන්ට. ඒතර තවත් වැඩි ප්‍රමාණයක් මේක data save කරන්න පුළුවන්. ඊට පස්සේ චෙක් කරලා බලනවා මෙයාද කියලා. ඒතර ඇත්තනම 000 කියන අවස්ථාව මෙයානේ.
001 කියන අවස්ථාව තමයි A2 එහෙම නැත්නම් image bucket එක. තේරෙනවද? එතකොට 12 save වෙන්න ඕනේ මෙයාගේ 32 save වෙන්න ඕනේ. මෙතන 12 අයින් වෙන්න ඕනේ 32 මෙතන. ඒතර ඇත්තම කතාව තමයි මේ bucket එක සහ මේ bucket එක ගත්තොත් මෙයා A2 bucket එක, මෙයා A bucket එක, මෙයා image bucket එක. image bucket එක කියන්නේ 100 අවස්ථාවේ bucket එක, මෙයා 000 අවස්ථාවේ bucket එක. මෙතන bucket දෙකක් නෙමෙයි හැදෙන්නේ. මේ ඉන්න bucket එකෙන් extend වෙච්ච කෙනෙක් විතරයි මෙතනින් හැදෙන්නේ. එයා තමයි A2 කියන image bucket එක. මේ bucket එක තමයි මේ already තිබ්බ bucket එක. ඉතින් එයාගේ තියෙන්නේ 000 අවස්ථාවේ හින්දා මෙයා 100 අවස්ථාව. ඉතින් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ විදිහට තමයි data save වෙන්නේ dynamic hashing වලදී. එහෙනම් dynamic hash කියන එකේදී අපි කලින් කතා කරපු issue එක නැති වෙලා ගියා. හරි. මම එතනින් එහා මේ කතා කරන්න යන්නේ නැහැ. on data save වෙන්නේ ওই විදිහට. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි file organization සහ indexing වලදී mainly කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. විනාඩි 40ක් ගියා. ටක් ගාලා ඊළඟ පාර්ට් එකට යන්න. query processing. query processing. මොකද්ද query processing කියන්නේ? හිතන්න යම්කිසි database එකක් තියෙනවා. මේ database එකෙන් data ගන්න නම් සහ data මේකට දාන්න නම් මොකද්ද කරන්න ඕනේ? යම්කිසි query එකක් ගහන්න වෙනවා. හරිනේ. හරි. අපේ database එක තියෙනවා. ඒතර මේ database එකට data දාන්න නම් හරි data ගන්න නම් හරි අපිට use කරන්න වෙනවා query එකක්. හරිද? එතකොට මෙන්න මේ query එක මත පදනම්ව අපි ගහන query එක අනුව අපිට final result එකක් හම්බ වෙනව නේද? ඒ කියන්නේ එක්කෝ අපිට ඒ data stored එහෙම නැත්නම් data inserted successfully කියලා insert කරොත් මේකෙන් data ගත්තොත් අපිට ඒ අදාළ ගත්තු data ටික select කරගත්තු data ටික අවසාන final result එක විදිහට එයි. ඉතින් අපි ඔය දේ විතරක් පිටින් දැක්කට පිටින් දකින්නේ ඔය දේ විතරයි. මේ ඇතුලේ යම්කිසි දෙයක් වෙනවා. අපි පිටින් ওই දේවල් ටික දැක්කට යම්කිසි pipeline එකක් අපෙන්න මෙතන. මෙන්න මේක හරහා තමයි ඔය result එක අපිට එන්නේ. තේනවද? දැන් අපි මෙතනදී query processing වලදී කතා කරන්නේ මෙන්න මේ ඇතුලේ වෙන කතාව. හරිද? ඒතර ඔතනදී ප්‍රධාන දේවල් තුනක් වෙනවා. in detail කතා කරන්නේ නිකන් කතා කරගෙන යන්න. එක තමයි parsing and translation. දෙවෙනි එක තමයි optimization. අනිත් එක evaluation. then parsing and translation, optimization and evaluation. ඔය වෙන දේවල් ගැන කතා කරමු. මොකද්ද උතනදී වෙන්නේ කියලා. හරි. මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. අපි query එකක් ලියනවා. ඒ ලියපු query එක පළවෙනි step එක විදිහට correctness එක, ඒ අදාළ query එක හරිද කියන එක check වෙනවා. ඊට පස්සේ ආව යනවා පළවෙනියටම වෙන්නේ ඕක. මේ parsing and translation එක ගැන මම කතා කරන්නේ. ඊට පස්සේ යනවා correctness එක check කරලා ඒ query එක අපි ලියන්නේ SQL වලින් නම් SQL command නේ තියෙන්නේ select all from අන්න ඔය වගේ එකක්නේ. එයාව internal format එකකට convert කරනවා.
හරිද? එයාව කන්වර්ට් කරනවා convert to internal format. මොකද එයාලට තේරෙන format එකකට convert කරලා තමා එයාව ඊළඟ ස්ටෙප් එකට යවන්න ඕනේ. මොකද ඒ හරහා තමයි රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔන්න ඕකට අපි කියනවා මේ කන්වර්ට් කරන කතාවට ට්‍රාන්ස්ලේෂන් කියලා. ඒතර පාසිං ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන්නේ මේ දෙකේ එකතුව. න පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ දැන් මෙතනින් එන query එක ටිකක් හොඳ විදිහට ඔප්ටිමයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට රිසල්ට් එක ගොඩක් efficient විදිහට ගන්න නම් ඒ query එක ඔප්ටිමයිස් කරන්න ඕනේ. හරිද? ඔන්න ඕක කරන්නේ මේකට කියනවා generate efficient execution strategy. හරිද? ටිකක් අර efficient execution strategy එකකට ඔප්ටිමයිස් කරනවා. ඔන්න ඔප්ටිමයිස් එකේදී කරන්නේ මෙන්න මේ වගේ යම්කිසි ස්ට්‍රැටජි එකක් යූස් කරලා යව ඔප්ටිමයිස් කරන එක. ඊට පස්සේ අවසානට මෙන්න මේ ෆයිනල් ස්ටෙප් එක execute the query according to the අපි choose කරපු plan එකට අනුව execute කරනවා query එක. ඊට පස්සේ ඉතින් අපිට අවසානට මේක තමයි තුන්වෙනි ස්ටෙප් එක result එකක් හම්බෙනවා. තේරෙනවද? එතකොට මෙතන මම කියවනේ internal format එකකට convert කරනවා කියලා. අන්න එහෙම conversion එක සිද්ධ වෙන internal format එක ආකාර දෙකක් තියෙනවා. relational එතන ආකාර දෙකක් තියෙන මේක ඇතුලේ ආකාර දෙකක් තියෙනවා. full ආකාරයට අපි කියනවා relational algebra එකක් කියලා. algebra expression එක. හරිද? ඒකේ යටතේ විදි දෙකක් තියෙනවා. එකක් තමයි query tree අනිත් එකට කියනවා graph tree කියලා. එතන ඔන්න ඔය විදි දෙකට relational algebra expression එකක් කියන්නේ ওই ආකාර දෙකෙන්ම තියෙන්න පුළුවන්. ඕකට convert කරලා එයාව තමයි එයා හරහා හරි execution strategy එකක් select කරලා එයා මත පදනම් වෙලා execute කරලා අවසාන final result එක ගන්නවා. හරිද? හරි. අපි ඔය වැඩේ කරලා බලමු කොහොමද කරන්න කියලා. හරි. මම query එකක් ලියනවා මෙන්න මෙහෙම. select from S and SP table දෙකක් තියෙනවා. එකක් S අනිත් table එක SP. ඒ table දෙක තමයි මෙතන ලිව්වේ. මට ඕනේ S ගේ තියෙන S name එක. student name එක. where s.s num සමානයි sp.s number and මේ තියෙන join condition එක sp.p number එක සමානයි p2 උන. හරි. දැන් මෙතනින් මොකද්ද මේ කියන්නේ? අපෙන් ඉල්ලනවා S ගේ S name එක. මෙතන S name කියලා කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ඉල්ලන්නේ. හැබැයි tables දෙකක් තියෙන්නේ. ඒ table දෙක join කරලා තියෙනවා. මේ S name එක වෙන්න ඕනේ SP ගේ P number එක P2 උන කෙනාට අදාළ කට්ටිය විතරයි මෙතනින් ඉල්ලන්නේ. මම හිතනවා වැඩේ තේරෙන්නද කියලා. ඒ කියන්නේ table දෙක join කරලා තියෙනවා. මෙතන යම්කිසි condition එකක් තියෙනවා. SP ගේ P number එක P2 උන කෙනාට අදාළ detail ටික තමයි මෙතනින් අදින්න ඕනේ. එතකොට මෙයාට කියනවා join condition එකක් කියලා. මෙයා ඇවිල්ලා ඒකට අදාළ normal condition එක. මේ condition එක මත පදනම්ව තමයි data ටික එන්න ඕනේ. හරිනේ. ඉතින් පළවෙනි step එක වෙන්න ඕනේ මෙයාව internal format එකකට convert කරන එකනේ. අපි ඔන්න convert කරමු relational algebra format එකකට. relational algebra expression එකකට convert කරමු. මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. normal condition එක තියෙනවනේ. මතක තියාගන්න මෙතන join condition එක නෙවෙයි ගන්නෙ ඉස්සෙල්ලාම normal condition එක ගන්නවා. හරිද? මේ condition එක අරගෙන ඔන්න algebra එක හදන්න යන්නේ. මෙන්න මේ condition එක අරගෙන SP ගේ S number එක P number SP ගේ
p number එක සමානයි p2 වෙන කෙනාව තමා ඕනේ එයා වරහණක් දාලා ඒ කන්ඩිෂන් එක ඉස්සරහින් දානවා සිග්මා සංකේතය එයා තමා ඕනේ ඊට ඉස්සරහින් දානවා අනිත් කන්ඩිෂන් එක ඒ කියන්නේ මෙයා and join condition එක s dot s number එක සමානයි sp dot s number ඒ වගේම ඉස්සරහින් දාන්න ඕනේ කාටීසියන් ප්‍රොඩක්ට් එක කාටීසියන් ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් මොකද්ද කාටීසියන් ප්‍රොඩක්ට් කියන්නේ ටේබල් දෙක තියෙනවනේ අපි මෙන්න මේ ටේබල් දෙක මල්ටිප්ලයි කරලා දාන්න ඕනේ ඕකට කියනවා කාටීසියන් ප්‍රොඩක්ට් එක කියලා තේරුණාද ඔන්න දැන් මෙයා කම්ප්ලීට් කරා මෙයා ගත්තා තව එක්කෙනා ඉතිරි මෙයා අන්න එයාව දානවා එයානේ අපිට ඕන කෙනා එයාව ඉස්සරහින්ම දානවා 5s.s name කියලා ඒ දාන්නේ අපිට සිලෙක්ට් එක යටතේ තියෙන කෙනා ඊට පස්සේ මේ සම්පූර්ණ කෙනාට වරහණක් මෙන්න මෙයාට කියනවා relational algebra expression එක කියලා තේරෙනවද මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා ඔන්න ඕක හදාගන්න එක තමයි අර දෙවෙනි හෝ තුන්වෙනි නේ දෙවෙනි ස්ටෙප් එක මෙතන හැටියනවා නිකන් හිතන්න මෙතන තුන්වෙනි ස්ටෙප් එක විදිහට යන්නේ තේරුණාද එතකොට මෙයාම යූස් කරලා ඕනනම් අපිට අර ට්‍රී එක හදාගන්නත් පුළුවන් ඒ කියන්නේ මම කියවනේ ඒක මෙතඩ්ස් දෙකක් තියෙනවා graph tree and query tree කියලා ඒක හදාගන්නේ හිතන්න උඩටම දාන්නේ result එක හරි උඩටම result එක දානවා තාම අපිට result එකක් ආවේ නැහැ ඊළඟට දෙවෙනි ස්ටෙප් එක විදිහට දාන්නේ මෙයා 5 දැන් ඉතින් මේක දාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ මේ වැඩේ හදාගත්තා නම් s.s name උඩේ කෙනා බලාගෙන දාන්න පුළුවන් ඊට යටින් දානවා මේ පාර්ට් එක කාටීසියන් ප්‍රොඩක්ට් එක නැතුව sp.p number එක සමානයි p2 and s.s number එක සමානයි sp.s number මේ හරි නේද මෙතන මේකමයි දාන්නේ යටින්ම දානවා කාටීසියන් ප්‍රොඩක්ට් එක s වතාවක් sp හරි ඔන්න ඔක තමයි ඔතනින් හැදෙන්න ඕනේ පැහැදිලිද මම හිතනවා වැඩේ ඕකේ කියලා ඕකේ හරි ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ පාර්ට් එක efficient execution strategy සහ execute කරන එක හරි දැන් ඔන්න ඔය algebra expression එක අනුව අපි run කරන්න ගන්නවනේ හරිද ඒ ගද්දී අපිට check කරලා බලන්න වෙනවා ඒ හැදෙන එක්ස්ප්‍රෙෂන් එකට අනුව මෙතන විවිධ ස්ට්‍රැටජිස් කීපයක් තියෙනවා. හරිද? ඒ එක්ස්ප්‍රෙෂන් එක හිතන්න අපිට ආපු එක්ස්ප්‍රෙෂන් එක තියෙනවනේ. ඒ එක්ස්ප්‍රෙෂන් එක රන් කරන්න පුළුවන් විවිධ ස්ට්‍රැටජිස් යූස් කරනවා. හරිද? ඇත්තටම ඒවා ඇල්ගොරිතම්ස්. හරිද? ඒකට අපි කියනවා cost එක estimate කරන ඇල්ගොරිතම් කියලා. මොකද යම් කිසි cost එකක් එනවා ඒ ඇල්ගොරිතම් එක මත පදනම්ව හිතන්න ඇල්ගොරිතම්ස් හතරක් තියෙනවා කියලා. පළවෙනි එකේ cost එක ඒ කියන්නේ මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක රන් කරොත් පළවෙනි ඇල්ගොරිතම් එකෙන් cost එක 20ක් එනවා. දෙවෙනි එකෙන් 30ක් එනවා. ඊළඟ එකෙන් 50ක් එනවා. ඊළඟ එකෙන් 100ක් එනවා. මේ cost එක විදිහට එන්නේ IO input output cost එකක්. ඒ කියන්නේ input කොච්චරක්ද output කොච්චරක්ද ඒකේ සම්පූර්ණ ගාණ තමයි cost එක විදිහට එන්නේ. මීට වඩා ලොකු ගණන් එන්නේ.
ඒකේ අඩුම ගාන එන ඇල්ගොරිදම් එක තමා ඒකේ අඩුම ගාන එන ඇල්ගොරිදම් එක තමා මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක රන් කරන්න වඩාත් සුදුසු. තේනවද? අන්න ඒක තමා මෙතනින් චෙක් කරන්නේ. ඒතර මේකේ කතාව තව ටිකක් දිගට තියෙනවා. ඒව ඔක්කොම කරන්න දැන් ටයිම් එක නැහැ. ඒ හින්දා මම මේකට අදාළ cost estimation algorithm ටික විතරක් කරගෙන යන්න. හරිද? ඒතර ඒක හරහා තමා ඔන්න ඔය ඇල්ගොරිදම් එක අපි සිලෙක්ට් කරන ඇල්ගොරිදම් එක මත තමයි ඇත්තටම මේ query එකේ ඔප්ටිමයිසේෂන් එක තීරණය වෙන්නේ. තේරෙනවද? ඒතර ඒ query එක රන් කරලා ඒක කොච්චර ඔප්ටිමයිස්ද කියලා චෙක් කරන්න නම් හිතන්නකෝ මට දෙන query එක ඔන්න දැන් මේ විදිහට හිතන්නකෝ මම query එකක් හදාගත්තා ඒ query එක දැන් රන් කරලා රිසල්ට් එකක් ගන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැති වෙයි කියලා කියන්නේ හරිද මෙයාව එක්ස්ප්‍රෙෂන් එකකට කන්වර්ට් කරා ඒකනේ මම දැන් උඩින් කතා කරේ ඊට පස්සේ ඇත්තට මෙයා query එකමනේ මේ query එක රන් කරලා රිසල්ට් එකක් නේද අපිට ගන්න ඕනේ හරි ඒ රන් කරන්න විවිධ ස්ට්‍රැටජිස් තියෙනවා තේරෙනවද එතකොට ඒ ස්ට්‍රැටජිස් වලින් රන් කරොත් අපිට යම්කිසි කොස්ට් එකක් එනවා ඒ කොස්ට් එක අඩුම කෙනාගෙන් රන් කරොත් නේද රිසල්ට් එක එෆිෂන්ට්ම විදිහට එන්නේ. ගොඩක්ම ස්පීඩ් විදිහට එන්නේ. එහෙම කොස්ට් එක හොයන්න පුළුවන් ඇල්ගොරිදම්ස් තියෙනවා. ඔන්න ඔය ඇල්ගොරිදම් වලට දාලා අපිට පුළුවන් කොච්චර කොස්ට් එකක් යනවද කියලා චෙක් කරගන්න. ඒකෙන් පුළුවන් query එකේ ඔප්ටිමයිසේෂන් එක තීරණය කරන්න. ඉතින් ඔප්ටිමයිසේෂන් එක යනු අර කොස්ට් එක අඩුම කෙනා. මම හිතනවා දැන් තේරුණා කියලා. හරිනේ. හරි. යමු ඔන්න ඔහම තියෙන cost estimation algorithm වලට. මේ එකක් පැය 3-4ක් කරන්න ඕන එකක් මේ ස්පීඩ් කරගෙන යනවා. අන්න මෙතන ප්‍රධාන ඇල්ගොරිදම් දෙකක් තියෙනවා. එකක් තමයි join ඇල්ගොරිදම් එක. අනිත් එකට කියනවා sort ඇල්ගොරිදම් එක. හරිද? join එකයි sort එකයි. join ඇල්ගොරිදම් විදිහට තියෙන්නේ simple nested එක, simple nested loop join. අනිත් එක block nested loop join. අනිත් එක page oriented nested loop join. ඊට පස්සේ හතරවෙනි එක index යද්දි දැන් දන්නවනේ index use වෙන්නේ මොකටද කියලා nested loop join. ඔන්න ඔය හතර තියෙනවා. sort algorithm විදිහට තියෙන්නේ sort merge join එක. පැහැදිලිද? sort merge join එක ඒක sorting algorithm එක. ඊට අමතරව තව එකක් තියෙනවා ඒක තමයි external merge sort කියන්නේ. ඔන්න ඔය දේවල් ටික තමයි අපි කතා කරන්න ඕනේ මෙන්න මේ cost estimation algorithm විදිහට. ඔන්න ඔවගෙන් තමයි අපිට ගාණක් එනවා නම් එන්නේ. හරිනේ? එහෙනම් ඔන්න ඔය දේවල් ටික කතා කරගෙන යන්න. එතකොට පළවෙනි එකට යන්කෝ simple nested loop join එකට. simple nested loop join. හිතන්න table දෙකක් තියෙනවා R table සහ S table කියලා. එතකොට මේ දෙක අපිට නම් කරන්න පුළුවන් outer table එක සහ inner table එක කියලා. table දෙකක් තියෙන්නේ. දැන් මෙතන ඔන්න join algorithm එකක් යන්නේ. හරිද?
join algorithm එකක් කියන්නේ. ඒතර මේ table දෙකේ join එකක් තමයි මෙතනදී කතා කරන්නේ. ඇයි join එකක් කියන්නේ හේතුව මෙතනදී බලන්න table දෙකක් තියෙනවා. එතකොට ඇත්තටම මේ table දෙක use කරලා output එක ගන්නකොට කොච්චර time එකක් වැය වෙනවද කියන එකනේ කතා කරන්නේ. කොච්චර cost එකක් වැය වෙනවද? කොච්චර IO ප්‍රමාණයක් මෙතනදී වැය වෙනවද කියන එකනේ. ඒතර හිතන්නකෝ මම මේ select all from sorry මේ select from where එක run කරනවා මෙහෙම. where එකේ තියෙනවනේ මෙන්න මේ part එක. ඉස්සල්ලාම s number එක සහ මේ s number එක සමානයි කියන එක මත පදනම්ව මෙයාව check කරලා ඊළඟට මම s number එක බලනවා. sorry s ගේ s name එක බලනවා. මෙයාව consider කරන්නේ නැතුව. එතකොට මොකද වෙන්නේ? මේ මුළු table දෙකම scan වෙන්න ඕන නේද? scan වෙලා එන සම්පූර්ණ output එක අරගෙන ඊට පස්සේ බලනවා p number එක p2ට සමාන කෙනා කවුද? එයාට අනුව result එකක් දෙන්න. එතකොට හිතන්න මේ table දෙකම scan වෙලා තමයි මේ condition එක check වෙන්නේ. ලොකු time එකක් යනවා. ඒ වගේම ලොකු IO ප්‍රමාණයක් input output ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට ලොකු cost එකක් මෙතෙන්ට වැය වෙලා. හැබැයි මම මුලින්ම check කරන්නේ මෙයා නම් p2ට සමාන කෙනා නම් පළවෙනි table එකෙන් SP table එක මේක කියලා හිතන්නකෝ. මේකේ p2ට සමාන අය විතරක් check කරනවා. දෙන්නයි නම් ඉන්නේ මෙතන. rows දෙකයි නම් තියෙන්නේ. ඒ rows දෙකට අදාළ කෙනා විතරයි නේද මෙතනින් check කරන්න ඕනේ. ඒතර full scan එකක් යන්න අවශ්‍ය නැහැ. sp.p number එක p2 කියන එක නම් මුලින් select කරොත්. ඒතර තේරෙනවද query එක run කරන විදිහ මත එයාව touch කරන විදිහ මත time එක සහ cost එක වැය වෙනවා කියලා. ඔන්න ඕක තමයි මෙතනින් check කරන්නේ. ඒකයි මම මෙතනින් tables දෙකක් ගත්තේ. R table එකේ S table එක අපි මෙයා outer කියලා ගමු. මෙයා inner කියලා ගමු. හරිද? මෙතනදී වෙන්නේ දැන් records කියන එකක් තියෙනවා කියලා දන්නවනේ. මේක ඇතුලේ තියෙනවා records කියලා එකක්. මේක ඇතුලේ තියෙනවා records. කොහොමද records තියෙන්නේ? මේ page එකක් sorry මේ සම්පූර්ණ එක ඇතුලේ තියෙන්නේ pages. මේ page ඇතුලේ records තියෙන්නේ. හරිද? මේකෙත් එහෙමනේ. pages තියෙනවා. ඒ pages ඇතුලේ records තියෙනවා. simple nested එකේදී වෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න. පළවෙනි record එක යනවා මෙයාගේ record එකට ගිහින් check වෙනවා. එයාම යනවා මෙතන දෙවෙනි record එකට ගිහින් check වෙනවා. එයාම යනවා තුන්වෙනි record එකට. ඒ කියන්නේ මේ හැම page එකක් ඇතුළෙම තියෙන record එකකින් එක check කර කර යනවා මෙයාගේ පළවෙනි record එක. හරි. එයා ඉවරයි. ඊළඟට දෙවෙනි record එකට යනවා. එයා නැවත ආයෙ මෙයාගේ පළවෙනි එක, මෙයාගේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක, හතරවෙනි එක විදිහට මේ හැම record එකක්ම මෙතන ඉන්න හැම record එකක් එක්කම එකිනෙකට check වීමක් වෙනවා simple nested loop join එකේදී. තේරුණාද? එතකොට record එකක් අපි ගණන් හදද්දී PR කියලා හඳුන්වනවා. මේක ඇතුලේ තියෙන page එකක් හඳුන්වනවා M සහ N විදිහට. එතකොට R table එක ඇතුලේ එහෙම නැත්නම් outer table එක ඇතුලේ තියෙන page number of page අපි හඳුන්වනවා M කියලා. out එකේ sorry inner එකේ ඉන්න number of page අපි හඳුන්වනවා capital N කියලා. ඒ හැම එකක් ඇතුළේම තියෙන record එකක් PR විදිහට හඳුන්වන්නේ. පැහැදිලිද? එතකොට simple nested loop join එකේ cost එක කොච්චරද කියලා estimate කරොත් මෙයා හැම record එකක්ම මේ හැම කෙනෙක් එක්කම check වෙනවා නම් M වතාවක් PR ප්‍රමාණයක් check වෙනව නේද? හරිනේ. මේ M කියන එක්කෙනෙක් ගත්තොත් මෙතන M කියන්නේ මෙතන තියෙන page ගානනේ. page ගාන ಗುಣ වෙනව නේද? ඒක ඇතුළේ ඉන්න record ගානේ. ඒ වගේ මේකේ ඉන්න page ගානම ಗುಣ වෙනව නේද? තේරෙනවද? මේකේ ඉන්න හැම record එකක්ම මේකේ ඉන්න හැම record එකක් එක්කම check වෙනවා නම් M වතාවක් PR වතාවක් එන්නේද? ඔව්. ඒකට එකතු වෙන්න ඕනේ capital M. ඒ කියන්නේ මේකේ තියෙන pages ගාන. ඔන්න ඕක තමයි මෙතනදී cost එක විදිහට එන්නේ. හොඳට හිතලා බලන්න M කියලා එකක් එකතු වෙන්න ඕන. හේතුව තමයි මේකේ ඉන්න හැම page එකකම record මේකේ තියෙන හැම page එකක් එක්කම ಗುಣ වෙන්න ඕන. මේක ඇතුලේ තියෙන record එකින් එක. එතකොට ඇත්තටම මේ page ගාන මුලින් miss වෙලා නේද? ඒක තමයි මෙතනින් M ගානක් එකතු කරන්නේ. ඒතර මේ ප්‍රමාණයෙන් එනවා අපි ಗುಣ කරන එකින් එක. ඔන්න ඔහොම තමයි cost එක හැදෙන්නේ. M ධන n වතාවක් MPR. PR කියන්නේ record ගාන. තේරුණාද? ඕකෙන් එක ගානක් හදමු. එතකොට වැඩේ ඕකේ. ඕක තමයි simple nested loop join එක කියන්නේ.
ඊට පස්සේ page oriented කියලා කියන්නේ page oriented loop join එකේදී වෙන්නේ ඔයට වඩා ටිකක් ලේසි. R and S කියන table දෙකමයි තියෙන්නේ. RS outer සහ inner මේකේ M pages මේකේ N pages. මෙතනදී compare වෙන්නේ එකක තියෙන page එකක් අනික තියෙන page එකත් එක්ක direct. එහෙනම් මේකේ M ගාණක් pages තියෙනවා මේකේ N ගාණක්. මේ page එක මෙයත් එක්ක. මේ page එක මෙයත් එක්ක. ආයේ මේ page එක මෙයත් එක්ක මේ page එක මෙයත් එක්ක විදිහට ඒක පෙවුනවා. ආයේ යට එක්කෙනා මෙයත් එක්ක විදිහට. එතකොට ඇතුලේ රෙකෝඩ් එකකින් එක ගුණ වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ කෑල්ල ඕනේ නැහැ. මෙතනදී cost රෙකෝඩ් නෙවෙයි pages ඒ හින්දා m ධන m වතාවක් n ඔන්න cost එක. තේරුණාද? PR එක අයින් වෙනවා. ඊළඟ එක තමයි block nested loop join එක. එතනදී වෙන්නේ R කියලා table එකක් තියෙනවා, S කියලා table එකක් තියෙනවා. මේකේ pages තියෙනවා මේ විදිහට, මේකෙත් pages තියෙනවා මේ විදිහට. block එකක් කියලා කියන්නේ මේ pages කිහිපයක් එකතු කරලා ගත්තොත් අපි ඒකට කියනවා block එකක්. තේරෙනවද? block එකක්. මෙතනදී block එකක්. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? block nested loop join එකේදී මේ blocks තමයි ಗುಣ වෙන්නේ. එතකොට pages group එකක්. group of pages. group of page එකකට අපි කියනවා එක block එකක් කියලා. ඔන්න ඕක තමයි මෙතනදී තීරණය වෙන්නේ. එතකොට මෙතන R ගේ m යනු number of pages නෙවෙයි number of blocks. එතකොට මෙයාගේ S ගේ n යනු number of blocks. ඔන්න block nested එකේ කතාව. එතනදී cost එක හැදෙන්නේ m ධන මොකද මෙතන තියෙන block ගාන ධන n වතාවක් number of blocks in m. තේරුණාද? මෙන්න මේ number of blocks in m කියන එක හොයාගන්නේ කොහොමද? ඒ කියන්නේ m නෙමෙයි මෙතන වෙන්න ඕන r ගේ තියෙනනේ number of blocks ගාන කීයද කියලා හොයන්න ඕනේ. එතකොට blocks කී දැන් block ගාන name කියලා කියන්නේ කොහොමද ඒ ගාන හොයාගන්නේ? ඒකට හොයාගන්න පොඩි දෙයක් තියෙනවා කරන්න. දැන් අපි ගාන දෙනකොට ඒ ගානේ දෙන ඔය කතාව. හරිද? මේ block nested එකේදී අපි කතා කරනවා buffer කියලා එකක්. දැන් මේ data ටික අපි මොකද්ද කරන්න හදන්නේ? මේ දෙපැත්තේ තියෙන tables දෙකට අදාළ යම්කිසි data එකක් අරගෙන දෙන්නනේ හදන්නේ. ඒ කියන්නේ output එකක් විදිහට. එතකොට buffer කියලා එකක් තියෙනවා. මේ buffer එක හරහා තමයි ඔය output එක අපි decide කරන්නේ. හරිද? මෙතනදී buffer එකේ size එක capital B කියලා ගත්තොත් buffer එකේ size එකක් තියෙනවා. ඒක ස්ථිර ගානක්. ඒක 6 ගානක්. එතනදී හැම වෙලේම මේ buffer එකේ පොඩි spaces දෙකක් වෙන් වෙනවා. ඒ කියන්නේ buffer size එකෙන් දෙකක් අඩු වෙනවා input එක සහ output එක සඳහා. හරිද? buffer size එකෙන් දෙකක් අඩු වෙනවා b-2 වෙනවා. ඔන්න ඕක මත පදනම් වෙලා තමයි අපි ඔය හොයන ඒ කියන්නේ මේ block nested වලදී output එක ගන්නෙ. හරිද? එතකොට මෙන්න මෙතෙන්ට number of blocks කියන එක හොයද්දී number of blocks කියන එක හොයද්දී අපි මෙතෙන්ට දාන්නේ total number of pages in outer table එකේ තියෙන pages ගාන බෙදන්න ඕනේ block size එකෙන්. ඒ කියන්නේ මෙන්න මෙයාගේ buffer size එකෙන් b-2 ගෙන්. තේරුණාද? පැහැදිලිද? ඔන්න ඕකෙන් තමයි හොයාගන්නේ කොච්චර block ප්‍රමාණයක් තියෙනවද කියලා. ඕක අපි ගාණක් හදද්දි තේරෙයි. කොහොම හරි cost එක හොයන්නේ මෙන්න මේ equation එකෙන්. ඒතර ඒකට අදාළ number of blocks හොයාගන්නේ මෙන්න මේකෙන්. හරි. ඒක දැනට මතක තියාගත්තා නම් හරි ගාණේදී ඕක තේරෙයි. ඊට පස්සේ index nested එක යන්නේ. ඒක යන්නේ මෙන්න මේ වගේ කතාවක්. index nested loop
join එක මෙතන වෙන්නේ m කියලා outer table එකක් තියෙනවා sorry m නෙමෙයි අපි කිව්වේ r නේ r කියලා s කියලා inner table එකක් තියෙනවා ඒකේ තියෙන pages m කියලා කිව්වා ඒකේ තියෙන s ගේ තියෙනවා n කියලා කිව්වා pages ගාන. ඒතර මෙතනදී index table එකක් වෙනම තියෙනවා මෙන්න මේ විදිහට. මේකෙදි වෙන්නේ කෙලින්ම data access කරන්නේ index table එකට ගිහින් ඒ අනුව තමයි අදාළ table එකට යන්නේ. එහෙම නැතුව outer table එකකින් inner table එකට එනවා නෙවෙයි මෙතනදි වෙන්නේ. index table එක හරහා තමයි directම අදාළ inner table එකෙන් data access කරන්නේ. හරිද? මෙතනදී inner table එක මේකනේ. S නේ අපි උඩින් කතා කරගෙන ආපු. ඒතර inner table එකෙන් data access කරන්න නම් outer table එක හරහානේ අපි කලින් access කරේ. හැබැයි මෙතනදී direct index table එක හරහා තමයි අදාළ data access කරන්නේ. ඒතර වදින්න ඕනේ inner table එකට. පැහැදිලිද? ඒතර ඕකට අදාළ cost එක වෙන්නේ m ධන index cost එක වතාවක් mpr. තේරුණාද? records in the outer table මේ තියෙන outer table එකේ තියෙන records ගාන m ගෙන් ගුණ වෙලා තියෙන එකයි. ඒතර ඒක මේ විදිහට දාමු. කොච්චර record ගානක් තියෙනවද කියලා එක record එකක් ගුණ වෙනවා මේකේ තියෙන m ප්‍රමාණය. ඒතර එතනදී එනවා කොච්චරක් තියෙනවද කියලා. ඒක index cost එකෙන් ගුණ වෙලා ඒකට m ප්‍රමාණය අඩු එකතු වෙනවා. index cost එක කියන්නේ මොකද්ද? මෙතනදී ප්‍රධාන indexing වර්ග දෙකයිනේ. එකක් තමයි b+tree index. මම b+tree ගැන කතා කරේ නැහැ. එහෙම කතාවක් තියෙනවා. b+tree එකේදී තමයි අර ordered විදිහට data store වෙන්නේ. indexing part එක වෙන්නේ. අනිත් එක තමයි අපි දන්න අද කතා කරපු hashed index එක. b+tree කියලා කියන්නේ නිකන් tree එකක් විදිහට data store වෙන්නේ මෙන්න මේ විදිහට. ඒක කතා කරේ නෑ ඉතින්. මෙතනදී leaf level එක තියෙනවනේ මෙන්න මෙහෙම යටටම ගිහින්. මෙන්න මේ leaf level එකේ තමයි data ටික ඔක්කොම තියෙන්නේ. leaf level එකේ data store වෙලා තියෙනවා. පැහැදිලිද? ඔන්නම තමයි වෙන්නේ. තොර tree structure එකක් තමයි මෙතන තියෙන්නේ. hash index එක මේ විදිහට එන්නේ. එතකොට b+tree එකක් දුන්නොත් ඔයාලට දෙයි මෙන්න මේකේ තියෙන height එක කීයද කියලා. height එක. කීයද කියලා දුන්නොත් ඒ අගය තමයි මෙතෙන්ට දාන්න ඕන cost එක විදිහට. ඒතර සාමාන්‍යයෙන් දීලා තිබ්බේ නැත්නම් දෙකත් හතරත් අතර අගයක් තමයි මෙතෙන්ට ගන්න ඕන. සාමාන්‍යයෙන් දෙක වගේ ගත්තා නම් ප්‍රශ්නයක් නැහැ index cost එක. ඒතර අනිවාර්යෙන් දෙනවා ඒක. එතනදී hash index දුන්නොත් එතනදිත් hash index දුන්නොත් එතනදී ඔය alternative method එක අනුව එතන තියෙනවා alt 1 2 3 කියලා තියෙනවා තුනක්. ඒතර ඒකේ alternation method එක අනුව එතන hash index එකේ cost එක තීරණය වෙනවා. හරිනේ. ඔන්න ඔය දේවල් ටික තමයි index nested එකේදී කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ finally අපි අවසානයේ කතා කරමු merge එක sort merge එක join sort merge join එකේදී වෙන්නේ R table එක තියෙනවා S table එක තියෙනවා පළවෙනි table එක sort කරනවා දෙවෙනි table එක sort කරනවා sort කරපු දෙක merge කරනවා එහෙම කරලා output එක ගන්නවා එතකොට මෙතනදී cost එකක් කියලා වැය වෙන්නේ පළවෙනි කියන R sort කරන්න යන cost එක ඊළඟට S sort කරන්න යන cost එක සහ ඒක merge කරන්න යන cost එක. ඔන්න ඔය තුන තමයි මෙතනදී වැය වෙන්නේ. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි final output එක එන්නේ sort merge join එකේදී. හරිනේ? අපි ඉක්මනට ඕනනම් ගාණක් හදාගෙන යමු ඕකට අදාළව. මම ඔක්කොම දේවල් නම් කිව්වේ නැහැ. මේකේ ගොඩක් දේවල් මිස් වෙන්න ඇති. මේ ඉක්මනින් කරගෙන යන හින්දා මොකද එහෙම ලොකු ටයිම් එකක් නැහැ කරන්න. තිබ්බනම් ඉන් ඩීටේල් කරන්න තිබ්බා. හරි. මේ මෙතනකෝ.
R කියලා ටේබල් එකක් තියෙනවා, S කියලා ටේබල් එකක් තියෙනවා. මේකේ තියෙනවා 1000 tuple. මේකේ තියෙනවා 10000 මෙතන 2000 tuples. හරිද? tuple එකක් කියන්නේ නිකන් රෙකෝඩ් එකක් විදිහට හිතන්නකෝ. ඒ වගේම දීලා තියෙනවා එක page එකක 10 tuples තියෙනවා. මේකෙත් එක page එකක 10 tuples තියෙනවා. මේ දීලා තියෙන දේවල් ටික. ඒ වගේම මේකට අදාළ buffer size එකක් දීලා තියෙනවා. buffer එක b සමානයි 52යි pages කියලා. ඒක අනිවාර්යෙන් අපි දන්නවා input එකට සහ output එකට දෙන්නෙක් වැය වෙනවා. ඒතර b - 2 සමානයි 50යි. හරිනේ. ඒ වගේම no indexes use කියලා දීලා තියෙනවා. ওই ටික තමයි දීලා තියෙන්නේ. හරි. දැන් ඔන්න ගානට යන්න. මෙහෙම දුන්නාම ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මේකේ තියෙන m pages ගාන සහ n pages ගාන. කොහොමද හොයන්නේ? මෙතන කියනවනේ tuples. එහෙම නැත්නම් records 10000ක් තියෙනවා කියලා. එක page එකක 10ක් තියෙනවා නම් දැන් මේ වගේ pages නේ තියෙන්නේ. එක page එකක 10යිලු. එහෙම යටට යම්කිසි n ප්‍රමාණයක් ඇති. නෑ m ප්‍රමාණයක්ම කියමුකෝ නැත්නම් පැටලෙයි. m ප්‍රමාණයක් ඇති ඔක්කොම තියෙනවලු 10000. එහෙනම් m හොයන්නේ කොහොමද? 10000 බෙදීම 10 m කියන්නේ 10යි pages. මේක ඒ වගේමයි 2000ක් ඔක්කොම තියෙනවා. එකක තියෙනවා 10ක්. එහෙනම් 2000 බෙදීම 10 කියන්නේ 200යි pages. ඔන්න ඔය pages ගන්න ඉස්සෙල්ලාම හොයන්න. හරිද? දැන් මේ අපි කරන්නේ මේ ටේබල් දෙක යූස් කරලා යම්කිසි query එකක් ලිව්වොත් ඒ query එකෙන් output එකක් එනවනේ. ඒකට කොච්චර time එකක් එහෙම නැත්නම් කොච්චර IO cost එකක් වැය වෙනවද කියලායි බලන්න යන්නේ. ඒතර cost එක වැය වෙනවා බලන්න නම් විවිධ ඇල්ගොරිතම් තිබ්බනේ. පළවෙනි එක simple nested loop join, block nested loop join, අනිත් එක මොකද්ද? page oriented nested loop join, index oriented nested loop join. ඔය විදිහට joins වර්ග තිබ්බනේ. අපි මේ එක උදාහරණයක් දාලා බලනවා මේ හතරටම. ඒ දාලා බලලා මේකෙන් ආවොත් 10000ක්, මේකෙන් ආවොත් 20000ක්, මේකෙන් ආවොත් 2000ක්, මේකෙන් ආවොත් ලක්ෂයක් 1,10,000ක්. ඔහොම ආවොත් cost එක අඩුම කෙනා නේද මේකට හොඳම කෙනා? අන්න ඒක සිලෙක්ට් කරන එක තමයි මේ කරන්නේ. දැන් කරන්නේ මෙයාව මේ හැම එකටම දාලා බලමු. දැන් මේ ගාන හදන්න ඕන හින්දා. හරිනේ? ඔන්න simple nested loop එකට දාලා බලමු. join. එතනදී කරන්නේ r එකයි s එකයි join කරනවා. r ඉස්සරහින් දාලා s පස්සෙන් දැම්මොත් ඒකේ තේරුම තමයි r table එක තමයි outer table එක විදියට ගන්නෙ. එයාට තමයි m කියලා ගන්නෙ. අපිට පුළුවන් s ඉස්සල්ලා දාලා r පස්සේ දාන්න මේ විදි දෙකෙන්. එතකොට s කියන එක්කෙනා outer වෙනවා. එතකොට n මේ මෙයා m වෙනවා. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. දැනට n m මම මෙහෙම හෙව්වේ මෙයා outer කියලා හිතලා. එතකොට ඒකත් දෙපැත්තට මාරු කරලා outer ඉන මත පදනම්ව ඒකෙත් මොකද්ද cost එක හොඳටම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුම cost එකක් තියෙන්නේ මොකද්ද කියලා තීරණය ගන්න පුළුවන් මේ දෙන්නගෙත්. මොකද අපිට ඕනේ මේක ටිකක් ඔප්ටිමයිස් විදියට output එක ගන්න. හරි. එහෙනම් cost එක කොහොමද හොයන්නේ? m ධන n වතාවක් mpr. මෙතනදිත් cost එක හොයන්නේ මේ විදිහටමයි m ධන n වතාවක් mpr. හරි. එතකොට මේ විදිහට කරොත් r out එක නම් ඒ කියන්නේ මේ තියෙන විදිහටම කරොත් m කියන්නේ 1000යි ධන n කියන්නේ 200යි m කියන්නේ 1000යි වතාවක් pr කීයද 10යි. රෙකෝඩ්ස් කීයක් තියෙනවද? tuples කියලා මෙතන දීලා තියෙන්නේ රෙකෝඩ්ස් 10ක් තියෙනවා page එකක තියෙන රෙකෝඩ්ස් ගාන. හරිනේ? එතකොට මෙතන output එකේ 1000 ධන 0.3යි 4යි 5යි 6යි 2යි 3යි 6යි. හරිනේ? එතකොට 10.3යි මෙතෙන්ට එක දානවා 200යි 1000යි IO. ඔන්න ඔය ප්‍රමාණය ආවා. ඒක මෙතනින් හදලා බලමු. ඒතර n සහ m වෙනස් වෙනවා. ඇයි? out එක මේක විදිහට ගන්නෙ. ඒක තේරුම් ගන්න. මේ join කරන විදිහත් එක්ක මේකට කියන්නේ joining sign එක SR RS මත එක වෙනස් වෙනවා. කවුද ඉස්සලා දාන්නේ කියලා. ඒතර m වෙනුවට ගන්න වෙන්නේ 200 මෙතනදී.
ධන n වෙනුවට ගන්න වෙන්නේ 1000 මේක මාරු වෙනවා 200 වතාවක් 10 10මයි මොකද ඒක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට 200යි මෙතන 2යි 0.3යි 4යි 5යි 6යි. හරි 200ක් එනවා මෙතෙන්ට. එතකොට 2000යි 200යි i os. එතකොට මෙයා නේද වැඩි? මෙයා වැඩිනේ මෙයාට වඩා. එතකොට වඩාත්ම හොඳ ඔප්ටිමයිසේෂන් එකක් තියෙන්නේ SR මේ විදිහට කනෙක්ට් කරොත්. එතකොට ලෝ කොස්ට් එකක් තියෙන්නේ මේ විදිහට. තේරුණාද? මොන විදිහට ඉතින් අපිට චෙක් කරගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඔය හැම එකක්ම. දැන් මම හිතනවා වැඩේ තේරුණා කියලා. තේරෙනවද? ඉතින් ඔය විදිහටම බ්ලොක් නෙස්ටඩ් එකටත් දාලා බලමු. නෑ page oriented එක නේ ඊළඟට එන්න ඕනේ. page oriented nested loop join. කොහොමදී ඒකෙත් ඉතින් ওই විදි දෙකටම දාන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් outer table එක විදිහට ගන්න outer table එක විදිහට ගන්න මේ අඩු කෙනා හැම වෙලේම. හරිද? ඉතින් අපිට ওই විදිහට දෙකටම ඒ කියන්නේ අඩු කියන්නේ මෙතන pages අඩු කෙනා outer විදිහට ගන්න. ඒ විදිහට ගත්තොත් අර දෙකටම හොයන්න දෙයක් නැහැ. දැන් මේ out එක විදිහට pages අඩු කෙනා ගත්තොත් එයානේ අඩුම cost එකක් තිබ්බේ. ඒක තමයි සාමාන්‍ය method එක. එතකොට මෙතනත් SR විතරක් අපි හොයමු. SR එකේදී cost එක වෙන්නේ page oriented එක මතක ඇති n ධන m ධන m n. කොහොමනේ? දැන් මෙතන නම් පටල ගන්න එපා. මම අර කිව්වේ අඩු කෙනා ගන්න කියලා. මේ දෙකම හොයලා නැත්නම් එකෙන් අඩු කෙනා හොයන්න වෙන හින්දා. හරි අඩු කෙනා ගත්තොත් out එක විදිහට දැන් මම මෙතන උදාහරණයක් ඉන එක විදිහෙන් දාලා තියෙන්නේ. ඒකයි මෙයා n වෙලා තියෙන්නේ. නැත්නම් මෙයා තමයි m. තේරෙනවනේ? අඩු කෙනා අරගෙන මෙතන 200 ධන හැම එකටම මම හොයන්න යන්නේ නැහැ. 200 වතාවක් 1000. එතකොට 200යි 0.3යි i o. මෙතන 200ක් එයි මෙතනට එකතු වෙලා. ඔක තමයි best solution එක වෙන්නේ SR. අනිත් පැත්ත කරොත් ඉතින් කරලා බලන්න මෙතෙන්ට 1000 දාලා මෙතෙන්ට 1000 දාලා මෙතෙන්ට 200 දැම්මම එතනින්ම තේරෙනවා 1000ක් වැඩියෙන් එනවා. ඒ කියන්නේ දොර 20යි 1000ක් නේ දෙන්න ඕනේ. අයියෝස් මෙතන 200යි ආවේ. ලක්ෂයයි ඔව්. පැහැදිලිනේ? ඊට පස්සේ block nested එක දැන් ලියන්නේ. ඉඩක් නැත. මෙතන ලියන්නද? block nested එකේදී වෙන්නේ cost එක කොහොමද හෙව්වේ? m ධන n වතාවක් number of blocks in m කොහොමනේ? එතකොට SR විදිහට හෙව්වොත් RS උත් හොයන්න පුළුවන්. SR විදිහට හෙව්වොත් m එක විදිහට ගත්තේ 200 ධන n කියන්නේ 1000යි වතාවක් number of blocks ගන්න හොයන්නේ කොහොමද? number of blocks ගන්න හොයන්නේ කොහෙද මම කිව්වේ? මේ තියෙන්නේ. කොච්චර pages ගන්නක් තියෙනවද out එකේ? ඒක බෙදනවා b-2. එතකොට out එකේ තියෙන්නේ 200යි ඒක බෙදනවා b-2 කියන්නේ b කියලා දුන්නේ කීයද අපිට? b 52යි ඒකෙන් දෙයක් අඩුවම b-2 කියන්නේ 50යි. 50. ඔන්න ඕකෙන් හෙව්වනා cost එක එනවා. 5යි 5 වරක් 4යි. එතකොට 4000 ධන 200 කියන්නේ 4200යි iOS. හරිනේ? අනිත් එකට දාලා බලුවොත් එහෙම ඊට වඩා වැඩි ගාණක් එන්නේ. මේක තමයි බෙස්ට් එක. මේ දෙකම හොයන්න ඕනේ. ඊට පස්සේ index nested එක ගත්තොත් එහෙම මෙතන කියලා නැහැනේ මොකුත් index එකක් use කරනවා කියලා. no indexes නේ තියෙන්නේ. එහෙම නේ තියෙන්නේ. ඔව් ඒ විදිහට ගත්තොත් ඉතින් ඒතර මෙතන indexing එකක් හොයන්න බෑ. no indexes කියලා දීලා තියෙන හින්දා. මොකද එතන height එකක් use කරන්න වෙනවා. cost එක ගන්න නම් මොකද index cost එකක් ගන්න ඕනනේ. මම මෙතනින් දාන්නම් ඒක.
index nested loop join cost එක කොහොමද බැලුවේ m දන cost එක index cost එක වතාවක් mpr කොහොමද cost එක බැලුවේ එතකොට m කියලා ගත්තේ කීයද 200 දන cost එක දාන්න එකක් නැහැ මොකද මෙතන cost එක දීලා නැහැනේ හැබැයි අපි හිතමු මේක b plus 3 කියලා දීලා තිබ්බනම් ඒකේ height එක දෙනවා 3ක් කියලා 3ක් කියලා දෙනවා එහෙම වුණා නම් කෙලිම මෙතන 3 දාලා ඉතිරි ගාන ඉතින් ඉතුරු දෙක දන්නවනේ හදන්න පුළුවන් හරිද බැරි වෙලා හරි කිව්වොත් alternation method එකකුත් ඒ කියන්නේ height එක 3 කියලා දීලා alt එක 1 2 3 නේ දෙන්න පුළුවන් alt 1 කියන එක නම් දීලා තියෙන්නේ කෙලින්ම මේ 3 විදිහටම දාන්න පුළුවන් හැබැයි alternation method 2 හෝ 3 කියලා දීලා තිබ්බොත් අපිට මේකට එකක් එකතු කරන්න වෙනවා height එකට. ඒතකොට මෙතන 3 මේ දාන්න ඕනේ 4. තේරෙනවද? අන්න ඒක විතරයි මෙතනදී වෙනස් වෙන්නේ cost එක ඒ විදිහටම හොයන්න පුළුවන්. විදි දෙකටම හොයන්න පුළුවන්. mn දෙපැත්ත මාරු කරලා ඒ කියන්නේ r s s r. ඒතකොට මෙතන ඇයි alternative 2 and 3 එකේදී එකක් එකතු උනේ? මතකද මෙතන indexing table එක වෙනමනේ තියෙන්නේ. හැබැයි alternation 1 එකේදී indexing table එකේ table එක ඇතුළෙමනේ තියෙන්නේ. ඒතකොට එතන cost එකක් වැය වෙන්නේ නැහැ. එහෙනම් 3 විදිහටම ගත්ත හැකි height එක. හැබැයි මෙතන 2 and 3 තිබ්බොත් එකක් එකතු වෙනවා. මොකද වෙනම ටේබල් එකක තියෙන හින්දා එතෙන්ට යන cost එකත් මෙතෙන්ට ඇඩ් වෙන්න ඕනේ. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඔය ටික තමයි ඉතින් මෙතනින් කතා කරන්න තියෙන්නේ. ගණන් විදිහට. අන්න ඊට පස්සේ තව external merge sort algorithm එකේ කතාවක් තියෙනවා. එක කියලා දෙන්න ටක් ගාලා. මම කියලා නවත්තමු. හරි ඔන්න අවසාන එක මේක මේ වෙනම ඇල්ගොරිතම් එකක් මේකෙත් ගණන් එනවා මේක ඇවිල්ලා external merge sort algorithm එක. ඒතර අර දේවල් දැන් ඔක්කොම අමතක කරන්න මේක වෙනම කතාවක් යන්නේ. හරිද? හිතන්න යම් කිසි table එකක් තියෙනවා ඒකේ pages තියෙනවා මේ විදිහට. table එකේ මේ pages තියෙනවා 108ක් කියලා හිතන්නකෝ. අපිට ඕනේ මේ pages 108 sort කරන්න. හරි නමෙන්ම තියෙනවනේ external merge sort. sort කරද්දී අපිට use කරන්න දෙනවා යම්කිසි buffer එකක්. මොකද buffer එකක් හරහා තමයි sort කරන්න වෙන්නේ. ඇත්තම කතාව දැන් මෙතන RAM එක use කරලා තමයි අපි මේ sorting එක කරන්නේ. මේකින් එක දදා sort කරන්නයි යන්නේ. හරිද? pages 108ක් තියෙනවනේ. හැබැයි මෙච්චර ලොකු size එකක් දෙන්නේ නැහැ RAM එකෙන් storage එක විදිහට sort කරගන්න කියලා. දෙන්නේ frames 5කින් සමන්විත buffer එකක් කියලා හිතන්න. මේ buffer එකේ frames 5යි තියෙන්නේ. ඒතර buffer size එක 5යි විදිහට ගමුකෝ. ඒතර මෙයා use කරලා කොහොම හරි sort කරගන්නත් ඕනේ. එතකොට එක වරකට මේ 108න් දාන්න වෙන්නේ කීයද? 5යි නේද? 5යි දාන්න වෙන. ඔන්න පළවෙනි 5 දැම්මා. එයාව sort කරා. sort කරලා තනි ෆයිල් එකක් හැදෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔහොම 108ක් 5 ගානේ දාලා හැදුවොත් කීයද මට output එක එන්නේ කියන්නේ? 108 බෙදීම 5 21 දශම ගානක් ආසන්න වශයෙන් 22ක් ෆයිල්ස් හැදෙනවා. ඇයි ඒ? පළවෙනි 5 ගත්තා. ඒ 5 මේකට දාලා මොකක් හැදුවද? ඔන්න එක ෆයිල් එකක් හැදුවා. ඊට පස්සේ ආයේ 5ක් ගන්නවා. ඒක මේකට දානවා. මොකද මේක තියෙන ටික අයින් කරනවානේ. sort වුණා. ඒක තනි ෆයිල් එකකට දැම්මා. ඒකට එකතු කරනවා ඊළඟ 5. ඒකත් තනි ෆයිල් එකක්. ඔහොම ෆයිල්ස් 21 දශම ගානක් හැදෙනවනේ. මොකද 108 බෙදීම 5 කියන්නේ 2යි 10යි 8ට 1යි දෙවරක් එක්වරක් 5 5යි 30ට 5 වරක් 6යි. මේ ගාන හැදෙනවනේ. ආසන්න වශයෙන් ෆයිල් 22ක් නේ. ඒ කියන්නේ මොකද 0.16ක් ඇඩ් කරන්නත් තව ෆයිල් එකක් හැදෙන්න එපේ.
ෆයිල්ස් 22ක් හැදුණා. ඔන්න ඒක ඕකේ. හරිද? ඊට පස්සේ එන්නේ නැද්ද? හරි. ඔන්න ඒ ටික 22ක් හැදුණා. දැන් මොකද කරන්නේ? දැන් මේ 22 ගත්තොත් ඇත්තටම මේ ෆයිල් එකක් 22කින් එක ෆයිල් එකක් මම එළියට ගත්තොත් මේ ෆයිල් එක ඇතුලේ පහක් තියෙනවනේ. දේවල් පහක් තියෙනවා. ඒ පහ නම් සෝට් වෙලා තියෙන්නේ. සෝට් වෙලා තියෙන්නේ. ආයෙ තියෙනවා ඒ පහකින් සමන්විත තව ෆයිල් එක. මේකත් සෝට්. ආයෙ තියෙනවා මෙහෙම 22ක් නේ තියෙන්නේ. තේරුම් ගන්න. මේ හැම එකක් ඇතුලෙම දේවල් සෝට් වෙලා තියෙන්නේ. හැබැයි මේ 22 සෝට් වෙලාද? 22 සෝට් වෙලා නැහැ. ඒ 22 ඇතුලේ තියෙන එකින් එක සෝට් වෙලා. සමහරට මෙතන 10 20 30 40 50 මෙතන තියෙන්න පුළුවන් 1 2 3 4 5. තේරෙනවද? මේ දෙක සෝට් නැහැනේ. ෆයිල්ස් දෙකක්. මොකද මේ 1 2 3. 3යි 1යි සෝට් නැහැ. එහෙනම් මේ හැම ෆයිල් එකක්ම ආයෙ පාරක්. ඒ කියන්නේ මේ 22ම නැවත වතාවක් සෝට් කරන්න ඕනේ. හරිද? ඒකට තියෙන්නේ මේ බෆර් එකම නේද? ඒ 22 සෝට් කරන්නයි යන්නේ. ඒ 22 සෝට් කරද්දී පළවෙනි ෆයිල් එක දානවා, දෙවෙනි ෆයිල් එක දානවා, තුන්වෙනි ෆයිල් එක දානවා, හතරවෙනි ෆයිල් එක දානවා. පහට ෆයිල් එකක් දාන්නේ. මතක තියාගන්න දෙවෙනි ස්ටෙප් එකෙන් ඉඳන් මෙයාව අවුට්පුට් එකට තියාගන්න. ඒ කියන්නේ මේ හතර සෝට් කරලා සෝට් කරපු ෆයිල් එක දාන්න අවුට්පුට් එක තියාගන්නවා. තේරුණාද? එතකොට මෙයා බෙදන්න වෙන්නේ හතරෙන්. ඇයි එහෙම කරේ? මේ 22 හතරෙන් තමයි බෙදන්න ඕනේ අවුට්පුට් එකට එකක් යූස් කරන නිසා. මොකද මේ හතර සෝට් කරලා දාන්න ඕනේ මේ මෙයාව. ඒ කියන්නේ මේ ස්පේස් එක ඕනේ. තේරෙනවද? එතනදී ඔන්න අර 22කින් පළවෙනි හතර ගත්තා. මේකට දැම්මා. ඒ හතරෙන් එක ෆයිල් එකක් හැදුනා. ඒ හතර සෝට් වෙලා. ඊළඟ හතර ගත්තා. ඒ හතර මේකට දැම්මා දෙවෙනි ෆයිල් එක හැදුනා. ඊළඟ හතර ගත්තා. ඒ ටික දැම්මා තුන්වෙනි ෆයිල් එක හැදුනා. ඔන්න ඔය විදිහට මෙතනින් කීයක් අපිට ෆයිල්ස් හැදෙයිද? 22 බෙදීම 4 කියන්නේ 2කට 2යි 2කට 11යි. 11 බෙදීම 2 කියන්නේ 5 ගාණක්. ආසන්න වශයෙන් 6ක් ෆයිල්ස් හැදෙනවා. ඔන්න පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී දැන් මේ ෆයිල්ස් 6ත් සෝට් කරන්න එපයි. දැන් තේරෙනවා වැඩේ. මෙතන 6ක් ෆයිල්ස් හැදෙනවා. ඒ ෆයිල්ස් 6ත් ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒක ඇතුලේ තියෙන ඔක්කොම සෝටඩ්. හැබැයි මේ 6 සෝට් නැහැ. ආයේ ඒ 6 දානවා අතෙන්ටම. ඒතර අපේ තියෙන බෆර් එක මම ආයෙ මකන්න යන්නේ. මකන එක අමාරුයි. මම ආයෙ යන්ද මෙතනින් මේ බෆර් එකම 4ක් දානවා සෝට් කරනවා. දැන් හොතර බලන්න 6ක් තියෙනවා. එහෙනම් එකපාරක 4ක් දාලා අවුට්පුට් එක ගත්තට බෑ. ආයෙ පාරක් දාන්න වෙනවා. එහෙමනේ. 4ෙන් බෙදන්න වෙනවා ඒ හින්දා. 2කට 2යි 2ට 3යි 3 බෙදීම 2 කියන්නේ 1.5යි ෆයිල්ස්. ආසන්න වශයෙන් දෙකක් ෆයිල්ස් හැදෙනවා. ඔන්න අවසාන ෆයිල්. මේක එක ෆයිල් එකක් දක්වා අපි සුළු කරගෙන යන්න ඕන. මේ අවුට්පුට් එකට වැඩේ හරි. ෆයිල්ස් දෙකක් අවසානට හැදුනා. මෙන්න මේ විදිහට. දැන් මේ දෙන්න සෝට් කරන්නයි තියෙන්නේ. ඒකට තියෙන්නේත් අපේ පහේ බෆර් එකමයි. දැන් දෙකයිනේ හැදුනේ. මේ දෙක විතරනේ. ඒ දෙක දානවා පළවෙනි එකටයි දෙවෙනි එකටයි. දාලා අවුට්පුට් එක කොහොමද තියෙනවනේ. ඒ දෙක යූස් කරලා මෙතෙන්ට දැම්ම ගමන් සෝටර් නේද? තනි ෆයිල් එකක් හැදෙනව නේද? එහෙනම් හතරවෙනි ස්ටෙප් එක තමයි දෙක බෙදීම කීයෙන්ද? හොඳට මතක තියාගන්න මෙතන බෙදන්නේ අවසාන එක මේ ඉන්පුට් ඒ කියන්නේ අපි දාන දෙක සහ මෙන්න මේ අවුට්පුට් එකේ ගාණෙන්. ඒ කියන්නේ 3ෙන්. මෙතන අර පිරෙන ගාණෙන් තමයි බෙදන්නේ. තේරුණාද? පිරෙන ගාණෙන් තමයි මෙතන බෙදන්නේ. එතකොට 0.6යි 6 ගාණක් නේ ඉන්නේ දෙක 3ෙන් බෙදුවාම. ආසන්න වශයෙන් එක ෆයිල් එකක් හැදෙනවා. තේරුණාද? ආසන්න වශයෙන් එක ෆයිල් එකක් හැදෙනවා. ඔන්න අවසානට අපේ සම්පූර්ණ pages ටික external merge sort කියන ආකාරයට sort කරා. එතකොට මේ ෆයිල් එක read කරලා බැලුවොත් මේකේ සම්පූර්ණ sort වෙච්ච output එකක් ඇති. තේරුණාද? ඉතින් මෙන්න මෙයාගේ මෙන්න මේ external merge sort algorithm එකේ
පහටද කියලා. මෙන්න මේ external merge sort කියන කෙනාට අදාළව cost එක හොයන්න කිව්වොත් ඒක හොයන්න තියෙන්නේ මොකද මේකෙත් cost එක හොයන්න එනවා. එයාගේ cost එක හොයන්න තියෙන්නේ n වතාවක් 2 වතාවක් number of passes කියන සමීකරණ. හරිද? ඒකෙන් තමයි cost එක හොයන්න තියෙන්නේ. එතකොට දෙක already known. n කියන්නේ මේකේ තියෙන pages ගාන 108 ඒකත් ඕකේ. මොකද්ද number of passes කියන්නේ? මෙන්න මෙතනදී හැදෙන 1 2 3 4 කියන අර බෙදෙන ගණන් ටික. තේරෙනවද? 4 පාරක් හැදුනනේ. එහෙනම් මේකේ number of passes කියන්නේ 4යි. තේරුණාද? මේකේ 4යි. එතකොට n 108යි 2යි 4යි. මේ දෙක කියලා කියන්නේ ඇත්තටම read and write කියන දෙකේ එකතුවක්. read සහ write කියලා දෙකක් සිද්ධ වෙනවනේ. මෙතනදී ඇත්තටම මම අර in detail ගියේ නැහැ. මේකෙදී read කරනවා write කරනවා ඔය දෙකම වෙනවා. ඒතකොට මේ දෙක වෙනුවෙන් තමයි මේ දෙක කියන එක ගත්තේ. ඒතකොට passes ගාන 4යි. passes ගාන දැන් හොයන්න දන්නවා. buffer එකේ size එක මත පදනම් වෙලා ඒක හොයන්න ඕනේ. අවසානට 108 වරක් 2 නැත්නම් 4 වරක් 2 8යි. 8 වරක් 108 8 වරකට 64න් 4යි 6ක් ඉතිරි 6යි 8යි 864ක IO cost එකක් තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි 864යි නේ. කොහොම හරි ඒ ගාන ගුණ කරලා බලන්න. ඔන්න ඔය විදිහට තමයි ඒකට අදාළව output එක එන්න ඕනේ. ඉතින් මම හිතනවා යම් කිසි දෙයක් තේරෙන්න ඇති. මම ඉක්මනට කරන් ගියේ එකක්වත් in detail කොහොමද වෙන්නේ මොකද්ද ඒකේ ආකිටෙක්චර්ස් මොකුත් කියලා දුන්නේ නැහැ. නිකන් මේ ගණන් හදන ටිකයි අර ඕන වෙයි කියලා හිතන ටිකක් විතරයි මෙතනදී කතා කරගෙන ගියේ. සමහර දේවල් නම් තේරෙන්නේ නැතුව ඇති. මොකද ඉක්මනට ගියා. මොකද කොහෙන්ද එන්නේ කින්ද මන්ද මොකුත් කිව්වේ නැහැ. මේ හින්දා සමහර දේවල් තේරෙන්නේ නැතුව ඇති. කොහොම හරි යම් කිසි දෙයක් තේරුණා නම් ඒක තමයි වෙන්න ඕනේ. එහෙනම් මම මෙතනින් මේක නවත්තන්න. මොකද ලොකු ටයිම් එකක් නැති හින්දා තමයි මම මේ විදිහට ඉක්මනට කරගෙන ගියේ. ඒතර මෙතනදී තව database tuning කියලා පාර්ට් එකක් තියෙනවා. ඒව එහෙම මම ටයිම් එකක් තිබ්බොත් දාන්න. ඊටු දෙක තමයි මෙතනදී කතා කරේ. ඒ කියන්නේ අපේ query processing part එකයි indexing and file organization part එක. හරි. එහෙනම් මම මෙතනින් නවත්තනවා.